හරි මෙතන තව කාරණයක්. අරමුදලේ මුදල් ආයෝජනය කිරීමේ බලය යටතේ සුබ සාධන අරමුදලේ මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් ආයෝජනයක් කාර්යාංශ විසින් ආයෝජනය කරනු ලැබිය හැකිය. අරමුදලේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් තියෙන කොටසේ තියෙනවා 48 කාර්යාංශයේ විසින් ඈවල තියෙනවා ශ්‍රී ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සඳහා බදවා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් පුහුණු කිරීම සහ පුරු කිරීම සම්බන්ධයෙන් දරන ලද සියලු වියදම්. සභාපතිතුමා. එතකොට ඇයි අදාළ කාන්තා මේ ඒ යන තරුණිය මේ කාන්තාවකින් අය කරා. මෙතන මේ පනතේ තියෙන එක. එතන තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ වෙනකොට බඳවාගෙන නැහැ. ඔව්. ඒක නිසා තමයි කාර්යාංශයට ඒක දරන්න බැරි බඳවාගෙන නැහැ වෙන විට. ඒගොල්ලෝ එතකොට අපේක්ෂකයෝ විතරයි ඒගොල්ලෝ සමහර අය මේ අවුරුද්දේ ට්‍රේනින් වෙලා ලැබතව අවුරුදු සමහරු යනවා සමහරු යන්නේ නැහැ. ඒක නිසා තමයි ඒ බඳවා ගන්න කියන ප්‍රශ්නේ තියෙන තමයි කාරණා. හරි. එතකොට බඳවා ගත්තට පස්සේ අයියේ මුදලේ මේ ඒගොල්ලන්ට නැවත දීන්න බැරි. නැවත? එයාලා බඳවා ගන්නේ නැති නිසානේ ඕගොල්ලෝ අය කරේ. ඔව්. දැන් බඳවා ඒගොල්ලෝ බඳවා ගත්තට පස්සේ අයියේ මුදල ඕගොල්ලන්ට ඒ සල්ලි ඇවිල්ලානේ තියෙන්නේ. ඊට පස්සේ ක්‍රමවේදයට ආයෙක රිලීස් වෙන්න එපා. ඇයි රිලීස් නොකරේ? රීන්බර්ස් කරන්න තිබ්බනේ. රීම්බර්ස් නොකරේ ඇයි? ඔව්. එහෙම ක්‍රමවේදයක් පැවතිලා නැහැ දිගට. නෑ ඒක තමයි මේ අධ්‍යක්ෂතුමා ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ අරමුදලේ ඔබතුමාලා අරමුදලතර කරනවා මිසක් මේ ශ්‍රමිකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කතාවක් නෙවෙයිනේ මෙතන කරලා තියෙන්නේ. දැන් බලන්නකො බිලියන 21ක් තියෙනවා මේ අරමුදලේ. මේ සුබසාධක අරමුදලේ. මේක එන්න වර්ධනය වෙනවා. දැන් 2019 තිබුණ බිලියන 15යි 2023 වෙනකොට බිලියන 21ක් වෙනවා. බිලියන. එතකොට කෝටි 2100ක් බිලියන කියන්නේ. කෝටි 2100ක්. හැබැයි ඒ තවමත් අර ශ්‍රමිකයාටම තවත් බරක් දාලා ඒ කටයුත්තත් එයාගෙන්ම අය කරගන්න. ඉතින් කොච්චර සාධාරණද මේ ආයතනයේ මේ ශ්‍රමිකයෝ මේ වර්ධනය කරන්න ඕනේ මේක දියුණු කරන්න ඕනේ මේ ඔක්කොම කතා කරන ගමන් අපි තවමත් කරන්නේ එයාටම මේ බරපැන දාන එකමනේ. ස්කර සභාවතුමා මට අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය ඉන්නව නේද? අමාත්‍යාංශ ලේකම්තුමිය මේ දැන් මගේ අතේ තියෙනවා මේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් එකෙන් නිකුත් කරපු අමාත්‍යාංශ ලේකම්තුමා එතකොට ආර්.පී. විමල වීර මහත්තයා. ඒතර මේක නිකුත් කරලා තියෙන 2022 7 වෙනි මාසේ 12. ඒතර දැන් අපේ ඔය 2022 ඔය අරගලෙන් පස්සේ ඇති වෙච්ච දේශපාලන පරිවර්තනයෙන් පස්සේ අපේ රටේ මේ විදේශ රැකියා ශාස්ත්‍රයේ අපි දැන් කතා කරපු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි විසිට් වීසා වලින් නිකන් අපි ඊටමත් වගකීම් විරහිතව විශාල පිරිසක් ලංකාවෙන් පිටමන් කරන්න උත්සාහ දලා තියෙන විසිට් වීසා වලින්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ තමයි නොපුහුණු ශ්‍රමිකයෝ. පුහුණු ශ්‍රමිකයෝ විදිහට තොග ගණනින් පිටරට පටවන්න උත්සාහ දරලා තියෙනවා. ඊට අමතරව තමයි මේ මගේ අතේ තියෙන්නේ මේක තියෙන්නේ පෞල් පසුබිම් වාර්තා නොමැතිව පෞල් පසුබිම් වාර්තා වලින් නිදහස් කරන්න. ඒ කියන්නේ ගෘහ සේවිකාවක් කාන්තාවක් විදේශගත කරනවා නම් තිබුණු නීතිය තමයි අවුරුදු දෙකක් වයස අවුරුදු දෙකක දරුවෙක් ඉන්නවා නම් යවන්න බෑ කියන එක. එතකොට මේ විමල වීර කියන ලේකම්වරයා නිකුත් කරනවා රැකියාව සඳහා විදේශ කටයුතු බලාපොරොත්තු වන කාන්තාවන්ගේ පෞල් පසුබිම් පිළිබඳව ලබා දිය යුතු වාර්තා සම්බන්ධයෙන් මෙතෙක් නිකුත් කරන ලද සියලුම චක්‍රලේඛන සහ ලිපි මගින් ලබා දෙන ලද සියලුම උපදෙස් මෙයින් අවලං කරන අතර 22 ජූනි මාස 27 වෙනි දින සිට පැවති අමාත්‍ය මණ්ඩලයේ පරිතීර්ණ පරිදි ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒ කියන්නේ දැන් මේ 22 මේ අරගලෙන් පස්සේ ඇතිවෙච්ච දේශපාලන පරිවර්තනය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඊට පස්සේ මනෝෂ නානායක්කාර මේකේ ඇමතිවරයා බවට පත් වෙනවා. එතකොට අමාත්‍යාංශ කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශය. එතකොට මෙතෙක් ඉතිහාසයේ මේ ෆොරෙන් බියුරෝ එක විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිටරට යන අපේ ගෘහ සේවිකාව පිළිබඳව කම්කරු රැකියාවට යන පිළිබඳව තිබුණු වගකීමෙන් මුළුමනින්ම බැහැර වෙලා මුළුමනින්ම තොග ගණනින් පිටරට පටවල කිසිම වගකීමක් නැතුව වගකීම් විරහිතව ඔවුන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ කියන එක පිළිබඳව නැතුව සම්පූර්ණයෙන්ම මේක නිදහස් කරනවා. ඒතොර ඒක තමයි මේ පෞල් පසුබිම් වාර්තාව අක්ටේ කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ එතෙන් සිට ඒ කාන්තාව ලබා දෙන දියුරුම් ප්‍රකාශයක් මත යන්න පුළුවන්. එයා කියනවා නෑ මගේ
අවුරුදු දෙකමාරක දරුවෙක් ඉන්නවා. නමුත් කාන්තාව දෙනවා කවුරු හරි ගාවට ගිහිල්ලා JP ගා කෙනෙක් ගාවට ගිහිල්ලා නෑ අවුරුදු දෙකක් තියෙනවා කියලා. සම්පූර්ණයි කියලා. එතකොට ඒක පිළි අරගෙන විදේශගත කරන්න පුළුවන්. එතකොට මොකද්ද මේ කරලා තියෙන්නේ? මුළු මනින්නේ පෞල් ජීවිත බිඳවට්ටලා, ඒ දරුවන්ගේ ජීවිත බිඳවට්ටලා මුළු සමාජයක් අඩපණ කරලා ප්‍රශ්න කන්දක් ඉතුරු කරපු රටක් බවට පත් කරලා තියෙනවා. එතකොට මනුෂ්‍ය නානාකාර ඇමතිවරයාත් රනිල් වික්‍රමසිංහ කියන ජනාධිපතිවරයාගෙත් මේ පාලන කාලය කියන ඉතාමත් පැහැදිලි. ඕගොල්ලෝ දැන් අවුරුදු 10 15 ඔය ආයතන වල හිටියානේ. ඒතර මෙතෙක් ඉතිහාසයේ එවැනි වගකීම් විරහිත අවස්ථා යම් යම් අවස්ථාවල තියෙන්නේ නැති. නමුත් මෙතරම්ම නැහැ. හරිද? එතකොට මේ මනුෂ්‍ය නානාකාර දැන් අර අතුමා ඩිරෙක්ටර් බෝඩ් එකේ සියලු වගකීම් අරගෙන තිබුණ කවුද? පුහුණු අංශයේ DGM නේද? එතකොට මං හිතන්නේ මේ අර ඩිරෙක්ටර් බෝඩ් එකේත් වගකීම් තමුන්නාසේ පවරගෙන මුළුමනින්ම අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත තුට්ටු දෙකට දාන විදිහට වැඩ කරලා තියෙනවා. හරිද? ඒ නිසා මේක තාමත් බරපතල තත්වයක්. ඒ නිසා අපි ඉල්ලනවා අලුත් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මේ බියුරෝ එකේ මේ වගකීම් විරහිත හැසිරීම, අමාත්‍යාංශයේ මේ වගකීම් විරහිත හැසිරීම ලේකම්වරයාගේ ඉඳලා දැන් මෙයා මොකද්ද ලියුම් එවලා තියෙනවනේ යාගේ බ්ලඩ් ෂුගර් වැඩි වෙලා, ප්‍රෙෂර් වැඩි වෙලා, කොලෙස්ටරෝල් වැඩි වෙලා, හිටන් ඉඳ නිකන් නේද? මේ තොරණක් ගහන්න වෙන සයිස් එකක් තියෙනවා වගේ. ඒ නිසා සභාපතිතුමා අපි අනිවාර්යයෙන්ම මේ විමලිවර ලේකම්වරයා ඇතුළු හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයත් අපි ඊළඟ වටේ කැඳවන්න ඕනේ. ඒ නිසා මේක බරපතල තත්වයක් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අනාරක්ෂිත කිරීමක්. ඒ නිසා අපි ඉල්ලනවා අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මේ වගකීම් විරහිත හැසිරීම බියුරෝ එකේ තිබුණු වහාම වෙනස් කළ යුතුයි කියලා අපි යෝජනා කරන ඕගොල්ලන්ට. මොකද මේ මිනිස්සුන්ගේ ජීවිත. හරිද? ඒ නිසා මේ තිබුණු ආණ්ඩුවේ තියෙන කටයුතු දිගටම යන්න බෑ. මේක අනිවාර්යයෙන්ම අපි ඒ අදාළ කරන නිර්දේශ අවසන් ලබා දෙන්නම්. කරුණාකර ඒකට අනුව කටයුතු කරමු. හරි අපි ඒක අදාළ කරන වගකීම් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ග ගන්නවා. දේශයක් විදියට අපි යෝජනාව නෑ මං හිතන්නේ ඒක බරපතල කාරණා කිහිපයකුත් තියෙනවා. දැන් ওই නිසා තමයි පහුගිය කාලේ අපේ රටේ ඇති වුණා ප්‍රශ්නයක් දරුවන්ව පාසල් ගත කරන ප්‍රමාණය අඩු වුණා. දරුවෝ අනාථ වන ප්‍රමාණය අඩු වුණා. ළමයින්ගේ හිංසනය වැඩි වුණා. එතකොට මේ ප්‍රශ්නේ මං හිතන්නේ මේ අපේ රටට විදේශ රටකට ගිහිල්ලා මුදල් ගේන ප්‍රමාණය මත නෙමෙයි තීරණය වෙන්නේ. අලුත් සමාජ ප්‍රශ්න ගොන්නක් දැන් වෙදී ඇති වෙලා තියෙන්නේ. එතකොට මේක කොහොමද මිල කරන්නේ? එතකොට මේක නියාමනය කරන්න කාර්යාංශයත් එදී කාර්යාංශය සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ බිස්නස් එක. Tamanට ඕන විදිහට. එතකොට මේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මේ දරුවන්ගේ නැති වුණ ජීවිත පිළිබඳව කොහොමද ගණනය කරන්නේ? කවුද මේවලට වග කියන්නේ? මේවත් ඔන්ලයින් එකෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න කියලාද ඔබතුමාලා හිතන්නේ? සභාපතිතුමා මේ වන විටේ ඔන්ලයින් ක්‍රමවේදය තියෙනවද නැද්ද කියන එක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. දැනටත් ඒ ක්‍රමේ යනවද? දැන් මේක නවතිලාද තියෙන්නේ? දැන්ටත් මේ යවන විදියට මේක යනවද? වැඩේ නැවතිලාද තියෙන්නේ? GM හරි මෙතුමා හරි කියන්නේ ඔන්ලයින් ක්‍රමවේදය කිව්වේ මොකද? නෑ මේ ඉන්ටර්විව් එක ඔන්ලයින් වීඩියෝ එකකින් කරන එක කවද වෙනකන් තිබුණාද ඒක දැන් ඒක මං හිතන්නේ දැන් නැවතිලා තියෙන්නේ මොකද කවදද නැවතුනේ සභාපතිතුමා? අපි අභ්‍යන්තර විග්‍රහ පරීක්ෂණයක් පටන් ගත්තා. මම හිතේ අභ්‍යන්තර මම හිතේ නෙමෙයි මහත්තයෝ අපි අහන්නේ නිශ්චිත කාලයක් කියන්නේ කොයි කාලෙද ඔබතුමා ඒ පරීක්ෂණයට නතු වෙච්ච නිලධාරීන් කවුද? අභ්‍යන්තර විග්‍රහාංශයේ සභාපතිතුමාගේ යටතේ තියෙන්නේ. මට ඒකේ අවුට්කම් එක දන්නේ නැහැ. නමුත් නිලධාරීන් කවුද කියලාවත් දන්නේ නැද්ද? අභ්‍යන්තර විගණක ඉන්නවා. අභ්‍යන්තර විගණක ඉන්නවද? ඔබතුමා මොන නිලයන්ටද විගණනය යන්නේ? මේ පරීක්ෂණය යන්නේ? සමයස ඒ දැන් මේ ක්‍රියාවලට අදාළ විගණනයක් යනවනේ දැන්. ඒ විගණනයේ පරීක්ෂණය යන්නේ කුමන තනතුරු සඳහාද කියලා මම අහන්නේ. ඒ ගෘහසේකව සම්බන්ධව තමයි යන්නේ. නෑ කවුද ඒ නිලධාරීන් කවුද විගණනය? සභාපතිතුමා ඔය විගණනය පටන් ගත්තේ කවද්ද කියන එකත් අපිට දැනගන්න පුළුවන්. දැන් ඒක තාම පරීක්ෂණය කරගෙන යන නිසා මම හිතන්නේ ප්‍රකාශ කිරීම කරන්න අපහසුයි. මාව ඒ සම්බන්ධ විස්තර අවශ්‍ය නම් මං සහ මගේ ඒ අදාළ නිලධාරීන් මම දෙවුණා මට ඒ සම්බන්ධ කියන්න. හරි මේ අපිට චූටි අදහසක්. ඇත්තටම ඔබතුමාට අදහසක් තියෙනවද මේ කොයි කාලෙ විතර මේ ක්‍රියාවලිය නැවතුණා කියලා? මම හිතන්නේ පසුගිය වසරේ ජූලයි මාසේ අන්තිම වෙනකොට වගේ මේක නතර වුණා. හරි 2024. හරි එතකොට මෙහෙමයි අපි කටයුත්තේ මෙහෙම තැනකට එමු. ඇත්තටම සමස්තයක් ලෙස ගත්තාම මේ දක්වා කරපු සම්පූර්ණ මේ සාකච්ඡා මේ දක්වා හොඳ තිබිච්ච කොටස ඇතුලේ අපිට දැනෙච්ච දේ තමයි ශ්‍රමිකයෙක් විදේශගත කිරීමේදී නියමිත ක්‍රමයක් තිබුණා. පනතින් නේද? බලය පැවරිච්ච නිශ්චිත ක්‍රමයක් තිබ්බා. කාර්යාංශයේ ලියාපදිංචි කරන්න ඕන, ට්‍රේනින් එක හෝ එක්ස්පීරියන්ස් එක හරියට හොයන්න ඕන, ජොබ් වීසා එක තියෙන්න ඕන, රැකියා ගිවිසුමක් තියෙන්න ඕන. එහෙමම තියෙනවනේ. මේ සියලු මේවට වංගු ගහලා තියෙනවා. දැන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීම ඕනේ නැතිව එක. ඕනේ නැත්නම් වෙන ක්‍රියාවලියක් හදලා තියෙනවා. ඒක නැතුව යවන්න පුළුවන්. ට්‍රේනින් හෝ එක්ස්පීරියන්ස්
තියෙන්න ඕන කියන එක ට්‍රේනින් එකක් නොදී බොරුවක් තහවුරු කරලා යන්න පුළුවන්. ජොබ් වීසා තියෙන්න ඕන නම් ඒක ඒ වෙනුවට විසිට් වීසා වලින් යවන්න. රැකියා ගිවිසුමක් තියෙන්න ඕන කියන එක ඒ කියන්නේ කාර්යාංශ සහ මේ රැකියා ගිවිසුම සම්බන්ධ තියෙන වගවීම මුල්මනින්ම වගකීමෙන් නිදහස් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ඒව ගත්තම මේ අර ඒ කියන්නේ කාර්යාංශය පිහිටවීමේ සමස්ත අරමුණෙන් කාර්යාංශය මුළුමනින්ම ඩීවියේට් කළා තියෙනවා. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මෙතෙක් මේ සියල්ල අපි පාලක මණ්ඩලයක් පත් කරන්නේ මේක බලන්නනේ. හැබැයි දැන් මෙතෙන්දි පවා හිටපු ජෙනරල් මැනේජර් සාමාන්‍ය අධිකාරීතුමා ඇත්තටම මේව ගැන මුකුත් දන්නෙත් නැති වගකීමක්කුත් නැතුව ඉන්නවා. ඊට පහළ නිලයක් විසින් මුළු කාර්යාංශයේම තීන්දුව තීරණ ගන්නවා මෙවැනි ක්‍රියා යනවා. දැන් ඔබතුමාලා අපිට චක්‍රලේඛන් නිකුත් කරනවා එතුමාගේ ඒ නිලයේ ඉල්ලීමට. එතකොට ඩිරෙක්ටර් බෝඩ් එකක් තියෙනවා. හයරාකි එකක් තියෙනවා. ඒ ඔක්කොම තියාගෙන කොහොමද මේ ඔය ආවේ සභාපති හරහා චක්‍රලේඛ නිකුත් කිරීමේ බලයක්. ඒකේ මම අභ්‍යන්තරික නාංශයට මේ මගේ චක්‍රලේඛ දීලා තියෙනවා. මම මෙතන කිව්වොත් ඒක බාධාවක් වෙනවා. ඒකේ වැඩි විස්තරයක් කිව්වොත් මොකද චක්‍රලේඛ යක් තියෙනවා. ඔබතුමා මේක චූට්ටක් තේරුම් ගන්න ඕනේ. මේ සම්පූර්ණ කෝප් කමිටුව කියලා කියන්නේ මොකද්ද කියලා චුට්ටක් මට කියලා. මේ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛයට පරිබාහිරව තමයි ක්‍රමවේදය ගිහිලා තියෙන්නේ. මම දැන් ඒකම ඇත්තටම මේක කරන්න ඕනේ සභාපති නිලයේ ඒ බෝඩ් එක අනුමත කරලා ඒක GMට දුන්නාම GM තමයි සාමාන්‍ය ක්‍රමවේදය මොකද යන්නේ පරිපාලනයේ දාන්නේ. මගේ චක්‍රලේඛයට එකඟ නැහැ ඕක. හරි. මෙන්න මේක නිකන්ම මගේ චක්‍රලේඛ එක නැක් කියන එක නෙවෙයි. ඔබතුමා තමයි ප්‍රධාන මේ පරිපාලන නිලධාරියා. මේ චක්‍රලේඛ සියලු මේවා යන්න ඕනේ ඔබගේ අස්සනේ. මගේ අස්සෙන් ගිහිල්ලා නැහැ ඔය ක්‍රම. ඒක ඔයලත් නැහැ. ඔය කියලාත් නැහැ මේක. ඔබතුමා දන්නෙත් නැහැ. ඔහොම දේවල් වෙලා කියලා නිකන් ඉන්නවා. එහෙම නෙවෙයි. හරි. මෙන්න මේක කොපියකුත් දාලා තියෙනවනේ ඔබතුමාට. මට දාලා තියෙනවා. මම ඒකේ මගේ සටහනක් යොදලා මම යොමු කරා. නමුත් මට ඒ වෙලාවේ තියෙන ක්‍රමවේද ඉක්මවා යන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මම මෙතන ඒ කියන්නේ ඔබ යම් පාලනයකට යට වෙලා ඉන්නද තියෙනවා. ඒක ටිකක් බරපතල ප්‍රකාශයක්. ඔබතුමාට ඇයි ඔබතුමාට ඒ රාජකාරී කරන්න බැරි වුණේ ඇයි? කෙලින් කියන්න. දැන් ආරක්ෂා කරන්න කවුරුවත් නැහැ. ඔයා බය නැතුව කියන්න. ක්‍රමවේදය වෙන්න ඕන නෑ ආයෙ වටේ යන්න එපා. ඔබතුමා දිගටම වටේ ඔහොම නෙමෙයි. සභාපතිතුමානේ ඒක ඔබතුමාට ඔබතුමාගේ රාජකාරී කරගන්න බැරි තත්ත්වයක් තිබුණා කිව්වනේ. මොකක්ද ඒ බලන්න. සිද්ධිය සම්බන්ධයෙන් මගේ කන්ට්‍රෝල් එකක් තිබුණේ නැහැ. ඒ කවුද ඒක කන්ට්‍රෝල් කරේ? නිශ්චිත ප්‍රශ්නයක් නෑ ඔබතුමාට දැන් කියන්න බැන්න පස්සේ කියන්න කමන්නේ නැහැ. දැන් ඔබතුමාට ඒක කරන්න ඉඩ නොදුන්නේ සභාපතිද? නිලධාරීන් නේ අපි පොඩි ඔබතුමාට ඒක ප්‍රකාශ කරන්න බෑ නේද? විජේසිංහ මන්ත්‍රීතුමා අපි පොඩි අවකාශයක් දෙන්න. කෝප් කමිටුව කියන්නේ මොකද්ද කියලාත් ඔබ යම් අදහසක් ගන්න වෙනවා. අපිට මම කලින්ද ඒකෙදිත් පැහැදිලි කරලා ඇති වීඩියෝ වලින් ඕනනම් බලන්න. ජනතාවගේ පරමාධිපත්‍ය පාර්ලිමේන්තුවට තියෙනවා. පාර්ලිමේන්තුවෙන් තමයි සියලු මුදල් සම්බන්ධ වගකීම් දරන්නේ. ඒ මුදල් ඒකාබද්ධ අරමුදලේ තියෙන මුදල් මුදල් ඇමතිවරයා හරහා අමාත්‍ය මණ්ඩලයට යනවා. එතනින් ලේකම්වරයාට එනවා. ලේකම්වරයා හරහා ආයතන වලට බෙදෙනවා. එහෙමනේ යන්නේ. ඒ මුදල් පිළිබඳව වියදම් කරන ආකාරය තහවුරු කරන්න ඒව කොහොමද ගන්නෙ කොහොමද කරන්න කියලා හැම ආයතනයකටම ප්‍රොකියුමන්ට් එකක් තියෙනවා. ඒකකයක් තියෙනවා. ඒ වෙනුවට නිලධාරීන් පත් කරලා තියෙනවා. ඕන්ට නිශ්චිත වගකීමක් තියෙනවා කරන්න. ඒ වගේම බලය පැවරෙන ආකෘතියක් තියෙනවා. ඒව ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒක තමයි නිලධාරීන්ගේ වගකීම. ඒක හොයලා බලන්න ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක පත් කරලා ඔඩිට් ක්‍රියාවලියක් යනවා. අන්නේ ඔඩිට් ක්‍රියාවලියේදී අහු නොවන දේවල් නැවත අර ජනතා පරමාධිපත්‍යයේ තියෙන පාර්ලිමේන්තුවෙන්ම අරගෙන മന്ത്രി කණ්ඩායමක් වෙන් කළ තියෙන ඇමතිවරින් නොවන മന്ത്രി කණ්ඩායමක් නම් කරනවා මේ පිළිබඳව අදාළ විමර්ශනයන් කරන්න. ඒ කියන්නේ මේක තමයි පාර්ලිමේන්තුවට තියෙන මුදල් වියදම් කිරීමේ මුදල් පිළිබඳ කටයුතු කිරීමේ සම්පූර්ණ බලය ඒ තියෙන එකම නැවත සොයා බලන ආයතනය මේක. ඒ කියන්නේ ඒ සර්කල් එක සම්පූර්ණ වෙන්නේ එතනින්. ඒ නිසා තමයි මේක කරන්නේ. නැත්නම් ඒ කියන්නේ ඔබතුමාට කියන්න බෑ කෝප් එක ඉස්සරහා කියන්න බෑ ඒක මාර අවුලක් වෙනවා කියලා. අතීතයේ දේවල් මේ අහන්නේ. අනාගතයට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔබතුමාගේ ඔය චක්‍රලේඛය මෙතෙන්ට ඉදිරිපත් නොකිරීමම ගැටලුවක්. ඒක කොහොමද අභ්‍යන්තර මේකට බලපාන. අතීතයේ දේවල් මේ අහන්නේ. ડોකියුමන්ට් සියල්ල අතීතේ.
මේ අහන්නේ 2022 23 කාලේ ඒවා. දැන් ආයේ ඒවා වෙනස් කරන්න බෑ උතන. ඒවා හරියට දීලා තියෙනවනේ. සහ ඒවා මේ විගණනාධිපති දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. ඒක නිසා ඔබතුමාලට එහෙම කියන්න බෑ. ඒ නිසා අනිවාර්ය ලෙසම වගකීම් පැහැර හැරීම ඔබතුමාගේ පැත්තෙන් කෙරෙලම තියෙනවා. ඔබතුමා නිශ්චිතව ඔය කියනවා නම් දැන් මට ඒක කියන්න බෑ. මගේ මේකට එකඟ නැහැ. මම නෙමෙයි කලේ කියනවනම් ඔබතුමා නිශ්චිතව කියන්න ඕන කවුද මේක කරේ කියලා. ඇයි මෙතන මේ කාලේ හරි අපි ඊළඟ මට ඒකත් සම්බන්ධ කරලා පොඩ්ඩක් කියන්න ඕනි. දැන් මෙතුමා අර චක්‍රලේඛයේ නිකුත් කරලා අර විගණන විමසුම් වලට උත්තර දෙන්නකොට මගේ එකඟතාවය නැතුව මේක නිකුත් කරන්න එපා කියලා කියන එකෙන්ම තේරෙනවා එතුමා මේක දැනුවා. ඒතකොට දැන් ඔකට දීලා තියෙන දැන් මේ ඔය කියන සියලුම කාරණා වලට දැන් අපි ඔඩිට් කෝඩිස් ඉෂුව වෙලා තියෙනවා. ඒවට උත්තර දීලා තියෙනවා. ඒතකොට කොයි අවස්ථාවේද ඔබතුමාගේ දැනුවත්භාවයේ මත ඔබතුමා මේක දන්නේ නැහැ කියලා ඔය ඔඩිට් කෝඩ් වල කොහෙද තියෙන උත්තරේ? සභාපතිතුමාගේ අස්වැනින් තමයි ඔඩිට් කෝරේ නිකුත් වෙන්නේ. නෑ ඒ අත්සනින් නිකුත් වෙන එක වෙනම කතාවක්. දැන් ඔබතුමාගේ පරීක්ෂණයට ලක් වෙන්නේ නැතුව මේක දෙන්න එපා කියලා නියෝගයක් කරනවානේ. ඒ නියෝගය ඇතුලේ දැන් ඔබතුමා ඒ කියන්නේ දැනුවත්. ඒ උත්තරේ ලියලා තියෙන උත්තරේ දැනුවත්. එතකොට මේ උත්තරේ ඔබතුමා කොහේ හරි කියනවාද මේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ මම එකඟ නැහැ කියලා. මම පැමිණිලි කරලා තමයි එවකට හිටපු වැඩ බලන නෑ පැමිණිල්ල නෙවෙයි. දැන් මේ ඔඩිට් කෝඩේකට අහන්නේ. ඔඩිට් ක්වයරි එකට ඔබතුමා දැනුම් දීලා තියෙනවද මේ සිදුවෙච්ච දේවල් වලට එකඟ නැති තැන් පිළිබඳව? ඔබතුමා දැනුවත් නෑ. එහෙම කියලා කතාවක් කියනවද මේකේ? මේ උත්තරේ. මේ දීපු ඔඩිට් ක්වයරිස් මේ කියන මේ කාරණා දැන් අපි සාකච්ඡා කරපු කාරණා හැම එකකම දැන් ඔබතුමා දැනුවත් නෑ කියලා කියනවනේ. ඔය සිද්ධිය සම්බන්ධව තමයි මම කිව්වේ. ඔය සිද්ධිය සම්බන්ධව ඒක තමයි දැනුවත් වෙච්ච වහාම මම සභාපතිතුමාට ගිහිල්ලා සභාපතිතුමා ඊට පස්සේ ලිඛිතව උපදෙස් දුන්නා අභ්‍යන්තර විගණනාංශයට පරීක්ෂණයක් කරන්න කියලා. ඒ කොයි කාලෙ විතරද? 2024 ජූලි මාසේ මගේ මතකයේ විදිහට. ඒක තමයි අපි මේ තාර්කේ දැන් හරි අපි කාලේ නාස්ති කරන්න ඕනේ. ඔබතුමාට මේ කියන්නේ ඔබතුමා අද ඊයේ නෙමෙයි ඔය ආයතනයේ ඉන්නේ. ඔබතුමාගේ ක්‍රියාවලිය පිළිබඳව නැවත සමාලෝචනයක් කරලා බලන්න. ඒක ඇත්තටම අමාත්‍යාංශයේ මේ ලේකම්තුමියට පැවරෙන කාර්යභාරයකුත් වෙනවා. හේතුව තමයි ඔබතුමිය තමයි ප්‍රධාන ගණන් දීමේ නිලධාරී. තොර ඔබතුමිය විසින් මේ සාමාන්‍ය අධිකාරිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව හරියට අධ්‍යයනය කරන්න වෙනවා. දැන් ඔබතුමිය නම් දැන් ඉන්නේ. මොකද එතුමාගේ ප්‍රකාශ වලින්මයි අපි මේ කියන්නේ. කිසිම වෙන ගැටලුවකින් නෙමෙයි මේ කියන්නේ. ඔබතුමා බොහෝ තැන්වල ඔබතුමා නොදැන සිටි බවත් ඔබතුමාගේ කළ යුතු කාර්යභාරයේ පැහැර හැරීම් ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. හරි අපි එතන ඉස්සරහට යමු. ඔයන්න. මෙතුමා සාමාන්‍ය අධිකාරීනේ. එතකොට එතුමාට ඒක රාජකාරී කරන්න බැරි නම් එයා ලොකු සටහනක් හරි තියන්න ඕනේ. එහෙම තියලා තියෙනවද ඔබතුමා? මම චක්‍රලේඛයක්ම නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒක අපිට ඉදිරිපත් කරන්නකෝ. ඒක මම මේ ඒක මේ අභ්‍යන්තර විගණක භාරයේ තියෙනවා. අභ්‍යන්තර විගණක ඒ ඔබතුමාට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්ද? පුළුවන් සර්. එවන්. ලැබෙන සලස්වන්න. හරි. මේක ඔයන්නේ අකුරෙන් සඳහන් වෙන කොටස 2022 ඔක්තෝබර් 15 16 කියන දවස් දෙකේ ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී හරි. ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී ජොබ් පෙයා එකක් තියෙනවා. ඒකට එක ආයතනයකින් වෙළඳ කුටියක් කුලී පදනම මත රුපියල් 1,70,000කට කුටි 30ක් මිලදී ගන්නවා. ඊට පස්සේ 2023 ඊළඟ අවුරුද්දේ ජූලි 15 16 යාපනයේදී මේ ජොබ් පෙයා එක තියෙනවා. ඒකට අර ආයතනයෙම කුටියක් මිලදී ගන්නවා ලක්ෂ 5ක් වෙන්න. ඒතොර ඒක සම්බන්ධව තමයි ඔඩිට් ක්වයරිය තියෙන්නේ. එතකොට වෙනස ගත්තම 3,30,000ක් එක ප්‍රදර්ශන කුටියක් වෙනුවෙන් වැඩිපුර වියදම් කරලා තියෙනවා ගාල්ලේ තිබිච්ච එකට වඩා. එතකොට ඔබතුමාලා පැත්තෙන් යම් පැහැදිලි කිරීමක් ඕන මේට අදාළව එක මට දැනගන්න ඕන ප්‍රධානම ප්‍රශ්නේ මේ මෙන්න මේ ජොබ් පෙයා එක කියන එක අවුරුද්දකට මේ කරන ප්‍රමාණය ගැන ඔබතුමාලයි කෝපරේට් ප්ලෑන් එකේ හරි ඒ ඉයර් ප්ලෑන් එකේ ඇක්ෂන් ප්ලෑන් එකේ කොහරි තියෙන එකක්ද මේ කරේ නැත්නම් මේක වෙනම ක්‍රියාවලියක්ද කෝපරේට් ප්ලෑන් එකේ මේක තිබ්බද
කෝපරේට් ප්ලෑන් එකේ තිබිච්ච එකක් ඔය ආකාරය එකක් තිබුණ නැහැ. කෝපරේට් ප්ලෑන් එකේ දැන්ටත් තියෙනවා අපේ ජොබ් ෆෙයාර්ස් කරනවා ප්‍රොවින්ෂල් වශයෙන්. ඔව්. මේ ඔය ආකාරයක කෝපරේට් ප්ලෑන් එකේ තිබුණේ. හරි. මේ විදියට මෙහෙක පවත්වලා මේ විදිය දෙයක් කරන්න. මේ විදියට මේ ස්ටෝල් අරගෙන නේද මේ වෙළඳ කුටි අරගෙන ඒ වගේ වැඩ කරන එක සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වුණාද? කාර්යාංශයෙන් සිද්ධ වුණේ. කාර්යාංශයේ ප්‍රසම්පාදනය සම්බන්ධ කවුද වක්කිය? ඉතින් රෝහණ එක්ස්ප්ලেইন කරන්න ඕනේ. එවකට විදේශ රැකියා මේ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අධීක්ෂණයට තමයි උනේ මේ සියලු ප්‍රසම්පාදන ඒ කියන්නේ මේ ආයතනයේ තෝරා ගැනීම ගණන් හිලව් තීරණය කිරීම අමාත්‍යාංශයෙන් තමයි සියල්ල කෙරුවේ. ඊට පස්සේ අමාත්‍යාංශයෙන් කරලා ඩිරෙක්ටර් එක විදියට කාර්යාංශයට ලබා දෙනවා. ඊට පස්සේ කාර්යාංශය ඒක අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා අනුමැතිය ලබාගෙන තියෙනවා. එතකොට අපි මොන වෙලාවකවත් මෙම කුටි සම්බන්ධව මෙම ආයතනය සම්බන්ධව කිසිම වෙලාවක ප්‍රොකියුමන්ට් එකක් ප්‍රසම්පාදනයක් කරලා නැහැ. ඔබතුමා කොච්චර කාලයක් ඔය ආයතනයේ ඉන්නවද? මම ඉන්නත් මේ ප්‍රොකියුමන්ට් එක සම්බන්ධව හිටියේ වසරක වගේ කාලයක්. නැත්නම් අවුරුදු 22ක් වගේ ඉන්නවා. හරි. දැන් මේකේ දැන් 22 ඔක්තෝබර් 15 දැන් අමාත්‍යාංශයෙන්ද මේ මුදල් ගෙව්වේ කාර්යාංශයෙන්ද? කාර්යාංශය. ඒතර කාර්යාංශයේ මුදල් ගෙවනවා නම් ඒකේ ප්‍රොකියුමන්ට් එකේ වගකීම දරන්න ඕනි කාර්යාංශයේද අමාත්‍යාංශයේද? මේක මුදල් අනුමත කරේ කවුද එතකොට? මේ දැන් අනුමත කරලා වියදම් සාතික කරන්න ඕන නේද? ඊට පස්සේ ගෙවීම අනුමත කරන්න ඕන. ඒ ක්‍රියාවලිය එතකොට කොහෙන්ද වෙන්නේ? ඒ ලේකම්තුමාගේ ඩිරෙක්ෂන් එක ආවම අනුමැතිය ආවම අධ්‍යක්ෂක මණ්ඩලයට දාලා අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන තියෙනවා සභාපතිතුමා. එතකොට ආයතනයේ ප්‍රොකියුමන්ට් එකවත් දැන් ආයතනයේ ගෙවීම් කරන නිලධාරීන් මීට අදාළ මේ කවුද එතකොට ඔතන එන්නේ DGM ෆයිනෑන්ස් නේ ආයතනයට අදාළව මූල්‍ය එහෙමනේ නේ DGM ෆයිනෑන්ස් ඔබතුමියද එතකොට මේ දැන් මේ ටික මුදල් ගෙවීම අනුමත කරන්නේ ඒක තමයි බලන්නේ ඔබතුමිය අන්න ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ පැවති මෙම අවස්ථාවේදී මම මුදල් අංශයේ සමාජිකාවක් විදිහට හිටියේ. ඒ වුණාට 2022 එතකොට අපිට අවශ්‍ය බෝඩ් ඇප්‍රූවල් ගණන් දීමේ නිලධාරියාගේ ඇප්‍රූවල් ඒ හැම දෙයක්ම සහිතව කොටේෂන් ඇහිල්ලා ඉන්වොයිසස් ඇහිල්ලා සහභාගී වෙච්ච ආයතනවල නල් ලිස්ට් ඇහිල්ලා ඒ ඔක්කොම ඇතුළත් වවුචර් එකක් තමයි හම්බුනේ. ඒ වවුචර් එකට අදාළව තමයි අපි පේමන්ට්ස් කරලා තියෙන්නේ. ඔබතුමිය බියුරෝ එකේ? ඔව් සර් බියුරෝ එකේ. අමාත්‍යාංශයේ ප්‍රොකියුමන්ට් කරා කියන ලිඛිත දැනුම් දීමත් එක්ක තමයි සර් අපි මේ මුදලට මේක ගෙවන්න මේ කියන්නේ කාර්යාංශයේ ප්‍රොකියුමන්ට් එකට බැරිද? අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ. අමාත්‍යාංශයෙන් තමයි සර් මේ අදහස ඇවිල්ලා තිබුණේ ඉස්සෙල්ලා. නෑ ඒ අදහස නෙමෙයි දැන් කාර්යාංශයේ වියදම් කරන්නේ. කාර්යාංශයේ මුදල් ගෙවනකොට කාර්යාංශයට අපි වෙනම ප්‍රොකියුමන්ට් එකක් දීලා තියෙන යුනිට් එකක් දීලා තියෙන්නේ. ඒක ප්‍රොකියුමන්ට් එක කාගේද ඔබතුමියට දෙන්නේ? නෑ සර් නෑ. කවුරු යටතේද? පොඩකින් ඔබතුමා යටතේ. ඒතකොට ඔබතුමා ඒ කියන්නේ මෙතන දැන් මේ ඒ කියන්නේ දැන් මේක අනුමත ඒ කියන්නේ එහෙන් ප්‍රොකියුමන්ට් කරලෙන එක එන ගෙවීමක් මේක ගෙවන්න කියලා කිව්වොත් කොහෙන් හරි දැනකින් ඒක ඔබතුමාලා බාර අරගෙන ගෙවනවද? ඔබතුමාලා ගෙවනවා නම් ඒකට අවශ්‍ය වෙන සහතිකයේ ඔතොරිටි එක බලය දීම සහතික කිරීම ගෙවීම නිර්දේශ කිරීම මේ ඔක්කොම තවත් බාහිර පුද්ගලයෙක් කරපු එකකට මේ ආයතනයෙන් ගෙවනවද? ගෙවීමට හැකියාවක් තියෙනවද?
නෑ රේඛීය අමාත්‍යාංශයේ ඇත්ත ඒක වෙනම කතාවක්. රේඛීය අමාත්‍යාංශය කියන ඕනෑම ගෙවීමකට ආයතනය ගෙවනවද? සර් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වශයෙන් එතුමා අත්සන් කරලා අපිට එවලා තිබුණ ඩොකියුමන්ට්ස් මේ අවශ්‍ය කරන සියලුම ඩොකියුමන්ට්ස්. ඒ කියන්නේ මේ ගෙවීමට අදාළව. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. සපොත් එතකොට කියන්නේ ඩිසිෂන්ස් උත් ඇවිල්ලා තියෙනවද? නෑ මගේ ප්‍රොකියුමන්ට් ක්‍රියාවලියකින් තොරව ප්‍රොකියුමන්ට් එකේ ඩිසිෂන්ස් උත් ඇවිල්ලා තියෙනවද? කොටේෂන් එක ඇහිලා තිබුණා. නෑ කොටේෂන් එකක් කියලා කියන්නේ එකක් නේ. ඔව්. ප්‍රොකියුමන්ට් ඩිසිෂන් එකක් ඇවිල්ලා තියෙනවද අමාත්‍යාංශයේ? ප්‍රොකියුමන්ට් ඩිසිෂන් එකක් ඇවිල්ලා නැහැ. නමුත් ප්‍රධාන ගණන් දීමේ නිලධාරී විදිහට රේඛීය අමාත්‍යාංශයේ වකට හිටපු ලේකම්තුමා විසින් මෙන්න මේ ආයතනය තෝරාගත්තා. මේ ආයතනයට සෙස් අරමුදල් මගින් ගෙවීම් කරන්න කියලා අවස්ථා කිහිපයකදීම අපිට ඩිරෙක්ටිව් දීලා තියෙනවා ලියුම් වලින්. ඒ ලියුම් අපි ළඟ තියෙනවා. ඒ නිලධාරියා අමාත්‍යාංශයෙන් තමයි ඒක උත්තර දෙන්න ඕනේ. දැන් මේකේ ගාල්ලේ කරපු වැඩසටහනට 10 හට්ටයකට වෙන් කරලා තියෙනවා 1,70,000ක මුදලක්. 10 කුටියකට. ඊට පස්සේ ඒ වැඩේම යාපනය කරනකොට ඒකට වෙන් කරලා තියෙනවා 5,00,000ක්. ඒ 10ටම. හරිද? ඒතකොට ප්‍රොකියුමන්ට් එකේ කොහොමද තිබුණේ? ඒ කියන්නේ ඒ වෙනස් වීම වැඩි වීම කොහොමද පැහැදිලි කරලා තිබ්බේ? ඒකත් අර විදිහටම තමයි අපිට ඒවල තියෙන යාපනයේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. අපි මෙන්න මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ නම දාලා මේ ආයතනේ තෝරාගෙන තියෙනවා. මේ ආයතනෙට ලක්ෂ 5ක මුදලක් සෙස් අරමුදලින් ගෙවීම් කරන්න කියලා අවස්ථා කිහිපයකදීම අපිට ලියුම් මගින් දැන් ඔබතුමීට බැලු බැලමටම පේන්න ඕනේ ගාල්ලේ එකම ආයතනයේ නේද මේක? එකම ආයතනය. මේක දීලා තියෙන්නේ පුද්ගලික ආයතන රන්දීප මීඩියා පුද්ගලික ආයතනයක්නේ. ඒතර මේක කලින් කරන්න හිටියේ ගාල්ලේ සංගමිත්තා ඉස්කෝලේනේ. හරිද? එතකොට ඒක රජයේ ස්ථානයක් ගොඩනැගිලි තියෙනවා. ඒ ගොඩනැගිලි ඇතුලේ ලස්සට මේක කරන්න පුළුවන්. ඒතර සංගමිත්තා පාසලේ කරන්න යන වැඩේ වෙනස් වෙලා ඊට පස්සේ මේක කොහොමද සමනල ක්‍රීඩා පිටියට එන්නේ? මොකක්ද ඒකට බලපාපු කාරණේ? කවුද නියෝගය තීන්දුව ගත්තේ? ඒක රේඛීය අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් තමයි ඒ සම්බන්ධව විමසන්න වෙන්නේ. කියන්නේ විමල වීරද? ඔව්. අමාත්‍යාංශ ලේකම් විමල වීර. ඔව්. ලේකම්තුමා විසින් එවන ලද ලිපියක අවසානයේ සඳහන් කරනවා මේ වාක්‍ය සඳහන් කර කියන්නේ අපි සමහර මීටින්ග්ස් වලට ගියාම මේවා පැහැදිලි කරලා දුන්න මේ ගාන වැඩි එහෙම කියලා. එතුමා එවන ලිපියක් තියෙන මංගාවේ කොපි එකකුත් තියෙනවා. මෙතන තියෙනවා එසේ එවීමට ඒ කියන්නේ අපෙන් විස්තර වගේක් අහනවා. අපි පොඩ්ඩක් කතා කරලා ඩිලේ එකක් වුණාම එතුමා ඊළඟ සැරේදී ලියුමක් අපිට එවනවා. එසේ එවීමට අසමත් ආයතන අමාත්‍යාංශයේ විධානයන්ට අනුකූල නොවන ආයතන වශයෙන් සලකා කටයුතු කරන බව වැඩිදුරටත් දන්නවම කියලා. ඔබතුමා කවුද කියලා පොඩ්ඩක් ආයි කියන්න. ඔබතුමාගේ නිලය සහ ඒ ලියුම අපිට ලියුම ටේබල් කරන්න ලියුම අපිට දෙන්න. ඔය එක කියන්න මේ ප්‍රසිද්ධ වෙන්න ඔබතුමාගේ මොකද්ද ඔබතුමාගේ නිලය මොකද්ද? මයික් එකට කියවන්න. එම අවස්ථාවේදී ඔබතුමාගේ නිලය මොකද්ද කියලා? නිලය දැන්ට තොරතුරු තාක්ෂණ හා ගුවන්තොටුපළ නියෝජ්‍ය සම්බන්ධිකය. ඒ වෙනකොට ප්‍රසම්පාදනාංශයේ නියෝජ්‍ය සම්බන්ධිකය. ඔබතුමා කියන්නේ මේ වෙලාවේදී මේ වගේ විදමක් යන එක තාර්කික නැහැ කියන එක පැහැදිලි කළා කියලා. ඔය නෑ ලියුම කියවන්න කොහොන හරි අපි එතුමාට කියන්න කිව්වා. අවස්ථාව සමහර අවස්ථාවල පැහැදිලි කෙරුවා. ඔබතුමා ලියුම කියවන්න. මේකෙන් මේ ලියුම තියෙන මංගාව ඒ කියවන්න ඔබතුමා එසේ වීමට අසමත් සම්පූර්ණයෙන්ම කියවන්න. සම්පූර්ණයෙන් කියවන්න. ලියුම. ඔව්. මයික් එකට කියන්න. ලොකු දෙක එකක් දාන්න. ටේබල් කරන්න මට. ඒක ලියුමක්ද නැත්තම්? ටේබල් කරනවා තමයි අන්තිම වාක්‍යය කියන්නේ. ඔව්. එන අත්‍යවශ්‍ය වගේ. ඒක ටේබල් කරලා කමන්නේ මේ ඔව්. ඔබතුමා ඒකේ අන්තිම වාක්‍යය අර එසේ වීමට කියලා උපුටාගත්ත කැල කියන්නකෝ නේ. ඔව්. උපුටාගත්ත කැල කියන්න. ඊට පස්සේ ඔබතුමාට කරපු බලපෑමයි කවුද අස්සම් කරලා තියෙන ඒ ටික කිව්වනම් 2022 9/27 අස්සම් කරලා තියෙන ලේකම් RPA විමලවීර මහත්මයා ජංගම සේවා වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය 10 වෙනි මාසේ 15 සහ 16 පැවැත්වෙන එකේ මේකේ අපෙන් විස්තර ඉල්ලලා තියෙනවා මෙහෙම මේවා ඔබතුමා අපි කරන වැඩසටහන් මොනවද කියලා ඒකේ අවසාන ඡේදයේ 3 වෙනියට තියෙනවා
එසේ එවීමට අසමත් ආයතන අමාත්‍යාංශයේ විධානයන්ට අනුකූල නොවන ආයතන වශයෙන් සලකා කටයුතු කරන බවට වැඩිදුරටත් දන්නම කියලා. එතකොට ඒ වෙලාවත් මට මේක අවබෝධ වුණා මේක ඊටමත් බරපතල ලෙස තර්ජනය කිරීමක් හා සමානයි කියලා අවබෝධයෙන් තමයි අපි හිතන්නේ. හරිද අපිට පැහැදිලි ඔබතුමාගේ ප්‍රකාශයත් එක්ක දැන් මම කිව්වේ අරගලෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයටපත් වෙනවා, මනුෂ්‍ය නායකකාර ඇමතිවරයා වෙනවා, ඊට පස්සේ මුළුමනින් මේ තියෙන සිටුේෂන් එක වෙනස් වෙනවා. දැන් ගාල්ලේ තියෙන එකට 1,70,000යි ඒ වැඩේම යාපනය කරනකොට 5,00,000යි. දැන් ඕකේ ගාල්ලේ ඉඳලා මම මේ Google ගැහුවට පස්සේ ජෙෆ්නා වලට කිලෝමීටර් 501ක් එනවා. ඔය ගාල්ලේ තියෙන හට් එකම 10 හට් එකම ගාල්ලේ ඉඳලා ජෙෆ්නා ගෙනිච්චොත් කිලෝමීටර් 501යි. Uber මේ ඇප් එකට ගිහිල්ලා ඉවරලා ලොකු ලොරියක් හයර් කළොත් එහෙම ඒ හයර් එක වටින්නේ 85000යි. හරිද? අපි අප් ඇන්ඩ් ඩවුන් අපි කොහොම ලක්ෂ 2ක් වෙන් කරන්නකො ලොරියට. ඔය ගාල්ලේ තියෙන හට් එකම ජෙෆ්නා වලට යනවා. ඒ කියන්නේ එක හට් එකක් එක ලොරියක. ඔව් ඒක කියන්නේ දැන් එතකොට ඔය හට් ටික ඔක්කොම දාලා ලොකු ලොරියක පටවලා යවන්න පුළුවන් නේ. ලොරි දෙකක් ගත්තා කියන්න. එතකොට මේ ලක්ෂ 2 කියන වැඩේට එකකට 3,30,000ක් වැඩි වෙනවා. එක හට් එකකට. මේ වගේ හට් ගහනවා කියද්ද? 25ක් ගහනවා. හරිද? එතකොට මොන ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුවද මේක එකඟ වෙන්න පුළුවන්? ඔබතුමාට බැලුමට පේනවා මේකේ තියෙන වංචාව. චොපර් එකේ ගෙනිච්චාද දැන්. හරිද? මේක ගුවන් යානයක් වෙනම බුක් කරලා ගෙනිච්චත් මෙච්චර වියදම් එන එකක් නැති වෙයි. ගරු සභාපතිතුමා අපි දැන් මේ කතා කරන්නේ ගාල්ල සහ ජෆ්නාවල තිබුණේ. ඇත්තට මේ වෙලාවේ තිබුණේ අවුරුද්දට එකක් බැගින් තමයි කෙරුවේ. ඊට පස්සෙත් ඊළඟ අවුරුද්දේ 23ක් අපි කරලා තියෙනවා. මම ප්‍රායෝගිකව දන්නවා මගේ සහභාගී නිලධාරියෙක් විදියට ඒ ආයතනය එක තැනක ගහන එක තමයි ගලවගෙන ගිහිල්ලා අනිත් තැන ගහන්නේ. ඒ කියන්නේ එකම ටෙන්ට් එක තමයි ගැහුවේ. වෙනස් තැන් වලින් ගත්තේ නැහැ. සභාපතිතුමනි එතකොට මට කියන්න තව අන්තිමට මේ ගාල්ලේ දැන් මෙච්චර වියදමක් කරලා මේකේ ගාල්ලයකට කරලා තියෙනවා ලක්ෂ 51ක් හට් වලට විතරක්. ඊට පස්සේ ජෙෆ්නා වලට ලක්ෂ 125ක්. තව ගොඩක් වියදම් තියෙනවා. මම මේ කියන්නේ හට් වලට විතරයි. එතකොට මෙච්චර වියදමක් කරලා මේ කරපු වැඩසටහන් දෙකේ කොච්චර අපි ශ්‍රමිකයෝ හඳුනාගෙන විදේශ ගත කරලා තියෙනවද මෙච්චර වියදමක් දාලා? කාටද කියන්න බෑ ජීඑම් මහත්තයාට කියන්න බෑද අපි? ගාල්ලේ සහ ජෙෆ්නා ගාල්ලේ වැඩසටහනේ අවසංඛ්‍යාව කියන්න. ඔය මේක මේ ජයගම ශ්‍රී ලංකා කියන වැඩසටහන නේද? ඒක නෙමෙයි. ගාල්ලේ වැඩසටහනේ රැකියා ඒජන්සි ආයතන වලට යොමු වෙලා තියෙනවා 10823ක්. 2024 12:31 වනට 405 දෙනෙක් රට ගිහිලා තියෙනවා. 452. 405. ගාල්ලේ. ඒගොල්ලන්ට මෙහෙ ඉඳන් ওই සල්ලි ටික දුන්නා නම් ඊට වැඩිය ලාභයි. ඒකට ඒ වෙනකොට සභාපතිතුමනේ රට බැංක්‍රප්ට් වෙලා තිබුණේ. බංකොලොත්තු කියලා නම් කරපු වෙලාවේ ඒ වංචා කරපු හැටි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි උනේ කියන එක. හරි අර මේ චුට්ටක් මේ කරමන්ත්‍රීතුමා මේකේ නම තියෙන්නේ ග්ලෝකල් පෙයා කියලා. ඒක කොහොමද සිංහලෙන් ගියේ? සිංහලෙන් හරි මේක මේ විදියටමද මේ වුනේ නැත්නම් ඒකේ මම අර අහුවේ කලින් මේ ඒකද ඔය ක්‍රමවේදයේ නම ඒක සිංහලිනුත් ගිහිල්ලා තියෙන ග්ලෝකල් ෆෙයා කියලාමයි ග්ලෝබල් ඇන්ඩ් ලෝකල් කියන වචන දෙක එකතු කරලා තමයි ග්ලෝකල් කියලා නමුත් ඔය කතා කරපු ෆෙයා එක තමයි ඒක නේද? ඔව් ඒකේ 2024 අවුරුද්දේ කරපු ලිස්ට් එක මගේ ළඟ තියෙනවා. එතන තියෙනවා දිස්ත්‍රික්ක 24ක කල්ලා තියෙනවා. ස්ටෝල්ස් වලට වියදම් කර එක ස්ටෝල් එකක වටිනාකම රුපියල් ලක්ෂ 5ක් වෙන්න. හරිනේ? amount paid for stalls 542 million 0.8 මිලියන 542යි 0.8ක් වියදම් කරලා තියෙනවා ස්ටෝල්ස් වලට විතරක් මේ 2024 අවුරුද්දේ මිලියන කෝටි 54ක් සභාපතිතුමා දැන් ඒ වැඩසටහනෙන් පස්සේ කී දෙනෙක් රට යවලා තියෙනවද? ඒ වැඩසටහනෙන් අඳුනාගෙන කී දෙනෙක් රට යවලා තියෙනවද?
වැඩසටහනේ 2024 වැඩසටහනේ 2024 වැඩසටහනේ 2024 වැඩසටහනේ 53324ක් හඳුනගෙන තියෙනවා. ඔව්. දැනට 336ක් විදේශ රැකියාවලට යොමු කරලා තියෙනවා. කීයද? 336ක්. ඊළඟට ඒක වේටින් ඒගොල්ලන් රැකියාව බලාපොරොත්තුෙන් ඉන්නවා 4496ක්. ඉන්ටර්විව් වලට පෙනී සිටීමට නියමිතව සිටිනවා 16929ක්. ඒ 2024 12:31 වෙනි දිනට ගත වාර්තා. මේ ෆෙයාස් තිබිච්ච කාල පරිච්ඡේදය පොඩ්ඩක් නිශ්චිත කරගන්න පුළුවන් සභාපතිතුමනි. 2024 මේ මං කිව්වා මේ මිලියන 542.8 ජනවාරි 30 වියදම් කරන්නේ 2024 ජූලි 28 වෙනකම් මේ 2024 අවුරුද්දටම නෙමෙයිනේ. ජනවාරි වල ඉඳලා ජූලි වෙනකම්. ජනවාරි සිට ජූලි. සෑම මාසෙකම වගේ තිබුණ ජයගම ශ්‍රී ලංකා වැඩසටහන. ඒතකොට 2024 ජනවාරි 31 ඉඳලා 2024 ජූලි 28 දක්වා තිබුණා. දිස්ත්‍රික්ක 24. ඒකේ නම ජයගමු ශ්‍රී ලංකා නේ ග්ලෝකල් ෆෙයා නෙමෙයි. ග්ලෝකල් ෆෙයා කියලා කිව්වේ නෙමෙයි. ග්ලෝකල් ෆෙයා කියලාත් භාවිතා කළා ජොබ් ෆෙයා. ජයගමු ශ්‍රී ලංකා කියලා තමයි කියන්නේ. ඔව් ජයගම ශ්‍රී ලංකා. 2024 ජනවාරි මාසයෙන් පස්සේ පූර්ව ජනාධිපතිවරණ අවධියන එන්නේ. අපි යූත් එකෙත් ওই ප්‍රශ්නේ මතුවුණා. යූත් එකෙත් ගොඩක් වැඩ පටන් ගන්න තිබ්බේ 2024 ජනවාරි අගෝස්තු මාසේ. කියන්නේ පූර්ව ජනාධිපතිවරණ කාල පරිච්ඡේදය. ඒතර යූත් එකෙත් මුළුමනින්ම මිලියන 539ක් ඒකට වෙන් කරලා තිබ්බා. ඒතර මේක වෙන් කරලා තියෙන සභාවතුමා කියද්ද? නෑ නෑ මේ හත්වලට මට මේ DGM ෆයිනෑන්ස් ඔබතුමේ චුට්ටක් කියන්න චුට්ට තප්පරයක්. DGM ෆයිනෑන්ස් ඔබතුමේ කියන්න මේ දැන් මෙතන මේ මිලියන 542 2024 අවුරුද්දේ ඔය අදාළ කාලයට ආවේ ස්ටෝල්ස් වලට විතරයිනේ. ඔව්. හරි. ටෝටල් වියදම කොච්චර විතරද? ටෝටල් වියදම තියෙනවා බිලියන 1.25ක්. ඒක 336ක් රටවල තියෙනවා. පොඩක් මයික් එකට ආයෙ හයියෙන් කියන්න. ආපහු හයියෙන් කියනවා. මේකෙස ග්ලෝකල් ෆෙයා එකේදී අපි වෙල්ෆෙයා වැඩසටහනුත් සෑහෙන ප්‍රමාණයක් හරි කමන්නේ ටෝටල් වියදම කියන්නේ. ඒවත් එක්ක බිලියන 1.2ක් වියදම් වෙලා තියෙනවා. බිලියන 1.2ක්. හොඳයි හොඳයි 336ක් රටවල තියෙනවා පොත්පත් බෑග් ළමයින්ට ඩිහිකට දීලා තියෙනව නේද? ශිෂ්‍යත්ව දීලා තියෙනවා. බිලියන තොර කෝටි 120ක්. නෑ ඒ කට්ටිය ලංකාවේ ඒ කට්ටිය නෑ ඒ කට්ටිය ලංකාවේ තියනවනේ කීයේ කී හරි බෙදලා දුන්නා නේද? යහපතක් ඊට වැඩිය. ඒ කියන්නේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් මේ ආයතන පද්ධතිය මෙහෙवला තියෙනවා. වෙන මොකුත් නෙමෙයි. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනාධිපතිවරයාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මුළුමනින්ම රටේ ඩිරෙක්ට් ෆයිනෑන්ස් සභාපතිතුමා දැන් ඔබතුමිය මේ මියදන් සහතික කරේ කවුද? මේක අපේ ඩිවිෂන් එකේ ඉන්න සහතික කරන නිලධාරීන් තමයි සහතික කරේ. ඒගොල්ල සහතික කරද්දි මේ නිසි ක්‍රමවේද වලට මේවා ගිහිල්ලා තියෙනවා. ඔව් සර්. ප්‍රොකියුමන්ට් කියලා බලලාද සහතික කළාද? එහෙම නැත්තම් මගේ නිලධාරීන් සහතික කරන්නේ නැහැ. ඒගොල්ලෝ නවත්තනවා සහතික. ඒ කවුද සහතික කරපු නිලධාරීන්? අපේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර්ස්ලා ඉන්නවා. ඊට අමතරව ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා ඉන්නවා. ඒ අය තමයි සහතික කිරීමේ නිලධාරීන්. දැන් මෙහෙම වියදම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගිහිල්ලා නැහනේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමාත්‍යංශයෙන් සිදු කරා කියන එක අපිට ලිඛිතව දැනුම් දීලා අමාත්‍යංශයෙන් සිදු කරා කියලා කැබිනට් ඇප්‍රූවල් තියෙනවා සර්. කැබිනට් ඇප්‍රූවල් අනුව තමයි අපි මේ වැඩසටහනේ ඔක්කොම ක්‍රියාකාරකම් කළේ. අපේ ඇක්ෂන් ප්ලෑන් එකේ දේවල් වලට අමතරව මේ හැමදේම සිදු කිරීමට කැබිනට් ඇප්‍රූවල් අපිට ලැබිලා තියෙනවා. මේ බිලියන 1.2 මේ බියුරෝ එකේ සල්ලිද? බියුරෝ එකේ සල්ලිද මේ බිලියන 1.2? ඔව් සර්. ඩිරෙක්ට් ෆයිනෑන්ස් දැන් කැබිනට් එක තීරණය කරන්නේ වැඩසටහන කරන්නනේ. නෑ සර් මේකේ මේ අපිට ප්‍රතිපාදන මේ මිලියන ගණන් මේවා කරන්න ඒගොල්ලෝ ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් අනුගමනය කරලා අදාළ නිලධාරීන් එකතු වෙලා ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් අනුගමනය කරලා මේවට අදාළ තීන්දුව ගත්තා කියලා ලිඛිතව අපිට හරි ඔබතුමිය චූට්ටක් පැහැදිලි කරන්න. නෑ ඒක කැබිනට් එකට ගියේ නෑනේ. සභාපතිතුමේ කැබිනට් තීරණය දවස ගන්න පුළුවන් නම් අපිට. ඔව්. කැබිනට් මට ආයේ පැහැදිලි නෑ. කැබිනට් එකට සාමාන්‍යයෙන් ඔය මේ තෝරා ගැනීම කවුද ඒව යන්නේ නෑනේ. පර්චේසින් කරේ කැබිනට් නෙමෙයිනේ. ඒක ගිහින් තියෙනවා සර්. ඒක ගියා කියලා අපිට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. කැබිනට් ඩිසිෂන් එක තියෙන්නේ කැබිනට් ඩිසිෂන් එක තියෙන්නේ මම කැබිනට් ඩිසිෂන් එක තියෙන්නේ කැබිනට් ඩිසිෂන් එක තියෙන්නේ කැබිනට් එකේ අනුමැතිය ඉල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශිෂ්‍යාදායක උපයෝග කරගනිමින් බලපත්ලාභී විදේශ රැකියා නියුත ආයතන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තෝරාගත් සේවා සපයන්නා මගින් එක් කුටියක් සඳහා රුපියල් ලක්ෂ 5ක පිරිවැයක් දරමින් ප්‍රදර්ශන කුටි ලබා දීමට රුපියල් මිලියන 566.4යි එකක 70 බිඳුකට පිරිවැය දීම කියලා තමයි කියන්නේ.
ඒක දාලා ප්‍රථම පාදන ක්‍රියාවලිය හරහා තෝරගත් කියන එක තියෙනවා. කැබිනට් පේපරේ දාලා තියෙන කවුද? මේක දාන්නේ මනුෂ්‍ය නායකකාරය. මනුෂ්‍ය නායකකාරය. දාන්නේ. හැබැයි මෙතන අර ප්‍රථම පාදන ක්‍රියාවලිය හරහා තෝරගත් කියලා තාලා තියෙන නිසා තමයි තියෙන්නේ. ප්‍රථම පාදන ක්‍රියාවලිය හරහා තෝරගත්තු කෙනෙක් මේකේ හැටියට නම් එහෙනම් කැබිනට් පේපර් එකේම දාලා තිනවා කලින් මේක ප්‍රසම්පාදන ක්‍රියාවලිය දාලා තෝරගෙන තියෙන්නේ කියලා කැබිනට් පේපර් එකේ දාලා තියෙනවා. එහෙම ලියලා නැහැ. මේ කැබිනට් පේපර් එකේ බොඩි එකේ එහෙම ලියලා නැහැ. ඒක තියෙන්නේ ඒකේ ඉස්සෙල්ලාම තෝරගත් කියන කෙනෙක් කෙලින්ම අනුමැතිය කියලා දාන යෝජනාව විතරයි. අපිටත් තියෙන ප්‍රශ්නේ අර මේක අර බොඩි එකේ ඒක සඳහන් වෙලා නැහැ. එහෙම කෙනෙක් තෝරගත්තයි කියන එක මේ බොඩි එකේ කිසිම තැනක සටහන් වෙලා නැහැ. ඒක තමයි අපි මෙහෙම කරමු විනාඩියක්. අපි අමාත්‍යාංශ ලේකම්තුමියට මේ නිර්දේශය කරමු. ඔබතුමිය දැන් ওই විදිහේ වෙන විදිහට ප්‍රොකියුමන්ට් ඔක්කොම අනුමත කියලා සියල්ල ඇවිල්ලා තියෙන අමාත්‍යාංශයෙන්නේ නේද? ඒ සියල්ල ගයිඩ්ලයින් එන්නේ අමාත්‍යාංශයෙන් නම් අමාත්‍යාංශයේ සතුව තියෙන්න ඕන මේ ඔය ඊට අදාළ ඩොකියුමන්ට් ඔක්කොම පිළිවෙලින් තියෙන්න ඕන. බලය ලැබුණේ කොහොමද නේ? යෝජනාව කොහොමද? බලය ලැබුණේ කොහොමද? ප්‍රොකියුමන්ට් එක කොහොමද කරේ? ප්‍රොකියුමන්ට් එකේ තිබිච්ච මේ නිර්දේශ මොනවද? කී දෙනෙක් බිට් කරලා දෙනවද නේද? ඔක්කොම තොරතුරු ටික තියෙන්නේ බෑ. ඒකට ඔබතුමිය මේ සම්බන්ධ වාර්තාවක් අපිට සති දෙකක් මේ සමාජ මේකේ ප්‍රොකියුමන්ට් එක ඇත්තටම මේ විදේශ සේවා විදේශ රැකියා අංශයෙන් නෙමෙයි මේ ගලා තියෙන ඔක්කොම කම්කරු අංශයෙන් එතනින් ලේකම්තුමා සහ එතන තවත් අතිරේක ලේකම්තුමියක් එක්ක තමයි වෙලා තියෙන්නේ. ඒ කම්කරු අමාත්‍යාංශය? ඔව් කම්කරු අමාත්‍යාංශය. ඒතකොට වෙනම ලේකම් කම්කරු මෙතන ඒක වාර්තා කරලා තියෙනවද? ඒක වාර්තා කරලා තියෙනවද? ඒක කියන්නේ එතනින් වෙලා තියෙනවා. කම්කරු එකෙන් උනා කියලා වාර්තා කරලා තියෙනවද? අපි දැන් වාර්තා කරන්නේ. ඒක තමයි. ප්‍රශ්න නැහැ. එතන තියෙන්නේ ඔක්කොම අපි එතනින් ගත්ත ඒවා තමයි තියෙන්නේ. හරි. මට චුට්ටක් මන්ත්‍රීතුමා. ඔතන පොඩි පැටලවිල්ලක් එනවනේ. ඔව්. දැන් ඔබතුමියලා මේ ආයතනයට ගත්තම කාර්යාංශයට ඩිරෙක්ටිව්ස් එන්න ඕන අමාත්‍යාංශයේ ඔබට අදාළ අමාත්‍යාංශ ලේකම් ගෙන්නේ. ඒතර ඔබට අදාළ අමාත්‍යාංශයේ ලේකම් විසින් තමයි යම් යෝජනාවක් කළා කැබිනට් ඇප්‍රූවල් හරි මොකක් හරි ඒක එන්න ඕන එතුමන්ගේ පැත්තෙන් මිසක් කම්කරු අමාත්‍යාංශයට වෙනම ලේකම් කෙනෙක් නම් එයාගේ පැත්තෙන් එන එකක් කරන්න බෑනේ. සර් එතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. හරි පොඩි නිහඬතාවය අපේක්ෂා කරනවා. කම්කරු හා විදේශ රැකියා කියන අමාත්‍යාංශය තමයි එතකොට ක්‍රියාත්මක වුණේ. ඔව්. එතකොට මේ ග්ලෝබල් ෆෙයා කියන කන්සෙප්ට් එක සම්පූර්ණ හැන්ඩල් කරේ කම්කරු අංශය මගින් සම්බන්ධී කර එතන ඉන්න අතිරේක ලේකම්වරයෙක්ට පවරලා. එතකොට මේ යෝජනාව දාලා තියෙන කම්කරු අංශයේ අතිරේක ලේකම්වරයෙක් කියන එකද? එතනින් තමයි මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම කෝඩිනේට් වෙලා ඒ අදාළ ලියකියවිලි පවා ඉෂු වුනේ. හරි. එතකොට ප්‍රසම්පාදන ක්‍රියාවලියත් එතනින් තමයි වෙන්නේ. ඒක පිළි අරගෙන මේ ගෙවීම කරන්න ඔබේ ආයතනයේ තියෙන වගකීම මොකක්ද? සර් මම මිනිස්ට්‍රි එකේ. ඔව් හරි. එතකොට මම අර පැහැදිලි කරේ කාර්යාංශයට හරි. දැන් ඒ කාලේ අමාත්‍යාංශයේ තිබිච්ච ආකෘතියේ ඇතුළේනේ මේ පැත්තෙන් හරි. මේ පැත්තෙන් එහෙම කරාම කම්කරු අංශයේ පැත්තෙන් එතන තියෙන නියෝජ්‍ය අතිරේක ලේකම්වරයෙක් එතනින් පහළ ගන්න ක්‍රියාමාර්ග වලට මේ ගෙවීම් කරන්න තරම් ඔබේ ආයතනයට තියෙන සම්බන්ධය මොකද්ද? ලේකම්තුමා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්තුමා. අපි ඒක ඒ කාලේ කම්කරු අංශය සහ විදේශ රැකියා අංශය කියන්නේ ඒකට ක්‍රියාත්මක වෙච්ච ආයතනයක්. අපි අපේ ලයින් මිනිස්ට්‍රි එක. අපේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරිතුමා තමයි අපිට එවන්නේ කැබිනට් තීරණයක් උත්වනවා අපිට මේ හැම බෙවීමකටම එතුමාගේ ලිඛිත ඕඩර්ස් අපිට තියෙනවා. සහ ඒකේ කියලා තියෙනවා ඒ සප්ලයර්ගේ ඇඩ්‍රස් එක නම ඔක්කොම තියෙනවා amount එකක් තියෙනවා. හරි ඒක තමයි මම කිව්වේ එහෙනම්. කමක් නැහැ මෙතනින් අපි ඔබතුමියටගේ පැත්තට දැන් මෙතෙන් තියෙන්නේ ඔබතුමියටනේ. ඒතකොට දැන් කම්කරු අමාත්‍යාංශ කොටස නැහැ නේ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. සතුමා. නෑ අපිට සමන් කරන්න පුළුවන් එයාලව. ඔව් දැන් මෙතන විශේෂයක් තියෙනවානේ. දැන් මෙතන තියෙන විශේෂය තමයි සෙක්සාර මුදල. සෙක්සාර මුදල කියලා කියන්නේ පෞද්ගලික කාලවකවානුවම මේ රටේ ගිහිල්ලා අර අරාබිකරේ ගිහිල්ලා දුක් විඳලා මහන්සි වෙලා ඒ හම්බ කරපු මිනිස්සු වෙනින් දීපු සල්ලි. ඒ කොටහ එන්නේ ජනතාවට. ඒ ජනතාවගේ සුබ සාධනයට. එතකොට දැන් ඔබතුමන්ලා කරන මේ කරුණු පැහැදිලි කිරීම අනුව අපිට පෙනී යන්නේ කෝටි 120ක්. කෝටි 120ක් පහුගිය ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ මනුෂ්‍ය නානායක්කාර සහ මේ දෙන්න එකතු වෙලා සෙස්සාර මුදලේ සල්ලි පිටරට ගිහිපු මිනිස්සු වෙනුවෙන් වෙන් කරපු සල්ලි මේකට වේදම් කරා කියන එක තමයි අපිට මේ පෙනී යන්නේ. ඒකනේ කරලා තියෙන්නේ නේද? සෙස්සාර මුදලෙන් පුළුවන් ප්‍රවර්ධන කටයුතු කරන්න පුළුවන් ඒක අපි දන්නවා. ඒත් කෝටි 120ක් කෝටි 120ක් වේදම් කරලා තියෙනවා සෙස්සාර මුදල රේකියා අමාත්‍යාංශයෙන් දීපු සල්ලි නෙමෙයි මේ. රේකියා අමාත්‍යාංශයෙන් දුන්නා නම් මේ බියුරෝ එකට
මේක වියදම් කරන්න කියලා පුළුවන්. හැබැයි නෑ මේ ඇතුලේ තිබිච්ච ජනතාවගේ සල්ලි තමයි මේ වියදම් කරලා තියෙන්නේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. ඒක තමයි මේ වියදම් කරලා තියෙන්නේ. බජට් එකකින් ඇක්ෂන් ප්ලෑන් එකකින් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් අනුමත වෙච්ච පේමන්ට්ස් වලට තමයි අපේ ශ්‍රමිකයන්ට ඉස්කෝලේ යන ළමයින්ට ස්කූල් සුබ සාධන මේ ආධාර ඔක්කොම කළේ අපි මේ සක්සස් ස්ටෝරි කියලා ඒ රට ගිහින් ආපු අයට ආධාර කළා. එතකොට ස්වයං රැකියාවට ආධාර කළා. සෙස්සාර මුදලෙන් අරන් තියෙන්නේ මිලියන 542.8යි. 542.8යි. කෝටි 50 භාගයක් කරන් තියෙනවා. අර බජට් එකෙන් ගෙවුවා කියලා කිව්වා අධ්‍යක්ෂතුමිය. බජට් එකට ඇතුල් වුණේ මේක කෝපරේට් ප්ලෑන් එකේ තිබ්බද? ඔව් සර්. ඇක්ෂන් ප්ලෑන් එකේ අපේ තියෙනවා සුබ සාධනයේ වෙනුවෙන් නෑ ජයගම ශ්‍රී ලංකා වැඩසටහන කෝපරේට් ප්ලෑන් එකේ තිබ්බද? නෑ සර්. ජයගම ශ්‍රී ලංකා වෙනුවෙන් නෑ. හරි එතකොට අපිට මෙතන ඔබතුමියට පොඩි වක්කීමක් තියෙනවා. මොකක් වුණත් අපිට අර ඔබතුමිය කියනවා ගණන් දීමේ නිලධාරියා කියන නිසා ගෙවනවා එහෙම කියලා කියනවා. හැබැයි දැන් මෙච්චර මුදලක් වැඩි වෙද්දී අවම වශයෙන් එකම සිදුවීමට 1,70,000 ගානේ එක ආයතනයකට ගෙවලා අනිත් එක 5,00,000ක් ගෙවනකොට වියදම සහතික කිරියන නිලධාරියා විදියට මම මේ නිලධාරීන්ට ඔක්කොටම අවබෝධයට කියන්නේ ඔබට යම් වගකීමක් තියෙනවා ඒක ප්‍රශ්න කරා. දැන් මේක මේ ගානින් බේරිච්ච හින්දා හොඳයි. ස්ටෝල් එකට මිලියන 20ක් විතර දැම්මනා. ඒත් ඉතින් බ්ලයින්ඩ්ලි සයින්ඩ්. එහෙම කියන්න බෑනේ අනුමත ඔබතුමිය අනුමත කරන්න. ඔබතුමියගේ ආයතනට අදාළ ඩිරෙක්ටර් ෆයිනෑන්ස් නේ. හන්නේ නිලධාරියාගේ වගකීම් ටික FR එකේ තියෙනවා. තියෙනවනේ. සෑහීමකට පත්වන්නේ නා. එහෙමනේ? ඔව් සර්. හරි. දැන් මගේ ප්‍රශ්නේ ඒක ඉන්නේ. එතකොට මෙච්චර මුදලක් එකකට 1.70ක් දීලා අනිත් එකට තව 3,30,000 වැඩියෙන් ගෙවනකොට මහජන ධනය ඔබතුමිය සෑහීමකටපත් උනේ කොහොමද කියන ප්‍රශ්නේ මතුවෙනවා. හරි මම ඊට කලින් අහන්නේ. ඔබතුමිය කොච්චර කල් ඔය තනතුරේ කිව්වද? මම අවුරුද්දයි මාස 8ක් වගේ කාලයක්. ඊට කලින් මොකේද හිටියේ? ඊට කලින් හිටියේ මුදල් අංශයෙන්මයි කවර් අප් මැනේජර් විදිහට හිටියා. ඊට ඉස්සෙල්ලා accounting officer විදිහට හිටියා. නෑ ඔබතුමිය මට ඒ කියන්නේ ඔබතුමිය පළවෙනි තනතුර මොකද්ද? accounting officer විදිහට 2015 කාර්යාංශයට සම්බන්ධ වුණේ. ඔබතුමිය තනතුරු නෑ ඒකේ කොච්චර කල් හිටියද එතකොට? accounting officer විදිහට අවුරුදු 6ක් හිටියා. ඊට පස්සේ ඊළඟ තනතුරේ? ඊට පස්සේ cover up manager විදිහට හිටියා අවුරුදු 1.5ක් විතර. ඔව්. ඊට පස්සේ එතනින් තමයි acting DGM finance විදිහට වැඩ බලන්නේ දැන්. ඔබතුමියගේ මට මේ අහන එක හිතෙන්නේ නැතුව ඉන්නේ. ප්‍රොමෝෂන් එක ගැන මට පොඩි ගැටලුවක් ආවා. මට පොඩි ගැටලුවක් ආවා ඒක මම හරි අපි ඊළඟට අහමුකෝ. හරි. දැන් මේ තියෙන්නේ විගමනික ශ්‍රමික හරසර කියලා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් කරපු එක. මේ තමයි දීපු ડોකියුමන්ට් එක. හොඳයි. මේ දැන් ඒක ඇතුලේ ගත්තත් කොළ 3ක් තියෙනවා. එකක් රන්නේ හිටපු ජනාධිපතිතුමන්ගේ සුබපැතුමයි කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ සුබපැතුමයි තමයි මේ ෆයිල් එකේ අන්තර්ගතය වෙලා තියෙන්නේ. ඉතින් මේවට වියදම් කරලා තියෙන්නේ ඔබේ ආයතනය. හරි. ඒක ඉතින් මේ දැන් මේවා කරනකොට මොකක් හරි දැන් ප්‍රොකියුමන්ට් ආයතනයේ ප්‍රොකියුමන්ට් එකක් නැතුව මේක කරනකොට ඔබතුමිය ඩිරෙක්ටර් ෆයිනෑන්ස් විදියට හරි සභාපතිතුමා එයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුදල් ඩිරෙක්ටර් නෙවෙයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නේද? DGM finance. ඔව් ඩිරෙක්ටර් නෙවෙයි sorry DGM finance. ඔව් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නේ. ඔබතුමියට වගකීමෙන් වැඩ කළ ගරු සභාපතිතුමනි යුතුව තියෙනවා පොඩි බදා කිරීමක්.
මේ කියන ප්‍රොකියුමන්ට් එක සම්බන්ධයෙන් මට පොඩි සැකයක් මතුවෙන නිසා මම මගේ නිලධාරීන් දාලා මේ ප්‍රොකියුමන්ට් එක සම්පූර්ණයෙන් බලන්න. මොකද මේක මට පේනවා දැන් එකම ප්‍රොකියුමන්ට් එක මේ මිලියන 500 ඉක්මවලා තියෙනවා. ඒකට එහෙනම් කැබිනට් අපොයින්ටඩ් ටෙන්ඩර් බෝඩ් එකට යන්න ඕනේ නේද? ඔව්. ඒකට එහෙම ගිහිල්ලා නැහනේ. ඔව්. හරි. අපි අමාත්‍යාංශයෙන් තමයි ඒක බලන්නේ. අපි බලන්නම් ඒකේ පරීක්ෂණයක් අපි කරන්න. කරලා බලන්න. විමලීර මහත්තයාට ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන එක තමයි. ඒ වක්කීම විමලීර මහත්තයාගේ ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන එක තමයි. ඊළඟ වටේ අනිවාර්යයෙන්ම කැඳවන්න ඕනේ විමලීර මහත්තයා. හරි. එතකොට මේ ඇත්තටම තව කෙටි ප්‍රශ්නයක් ඒකටම දැන් ඔය මේ 2024 අවුරුද්දේ මෙච්චර ප්‍රමාණයක් කරනවා කියලා කොහේ හරි මේ සටහනක් තිබ්බද? ආයතනයේ කෝපරේට් ප්ලෑන් එකේ හරි ඇක්ෂන් ප්ලෑන් ඊය ප්ලෑන් එකේ තියෙනවද? මෙච්චර ප්‍රමාණයක් කරන්න කියලා? සර් ස්ටෝල් වලට කැබිනට් ඇප්‍රූවල් එක තිබුණේ. ඔව්. එතකොට අපේ නිගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ගෙවීම් කරන ඒවට අපේ ඇක්ෂන් ප්ලෑන් වලින් අපි බජට් අනුමැති කරගෙන තිබුණා. අන්න හරි. ඔන්න ඔතෙන්ටනේ මට එන්න ඕනුනේ එතන දැන් ප්‍රොකියුමන්ට් එකේ ඔව් ඒක තියෙනවා. ප්‍රොකියුමන්ට් එකේ කොටසයිනේ අතනින් එන්නේ. ඔව්. හරි. ඉතිරි භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී ඒවට සර් DPC ඇප්‍රූවල් ඇතුව තමයි හැමදේම කරේ. පොඩි ගානට උනත් අපි DPC එකට දාලා ඇප්‍රූවල් අරගෙන තමයි ඒ ටික කරේ. හා. ඒක තමයි ප්‍රොකියුමන්ට් එකක් තියෙනවද ඒකට? හරි. ඒ ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. හරි. නෑ මම ඉන්නේ. බඩගින්න දවල්ට කාලේ. ඊළඟට අපිට චූට්ටක් මෙන්න මේකත් හරි මේ කොටස පොඩ්ඩක් ගමු. මේ පොඩි ප්‍රශ්නකුත් අතර මතුණා. කාර්ය මණ්ඩල සම්බන්ධව පොඩි අදහසක් හදාගෙන යමු. ආයතනයේ කාර්ය මණ්ඩලය සම්බන්ධව මෙතන තියෙන විදියට මට්ටම් 4ම ප්‍රාථමික ද්විතීය තෘතීය සහ ජ්‍යෙෂ්ඨ කියන මට්ටම් 4ටම අයිති නිලධාරීන් 156ක පුරප්පාඩුවක් තිබිලා තියෙනවා. ඔය කාලේ වෙනකොට. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් 46ක පුරප්පාඩුවක්, තෘතීය මට්ටමේ නිලධාරීන් 24ක පුරප්පාඩු, ද්විතීය 53ක් සහ ප්‍රාථමික මට්ටමේ 33 දෙනෙක්ගේ පුරප්පාඩු තිබිලා තියෙනවා. එතකොට දැන් මට අදහසක් ඕන ඇත්තටම දැන් මට අතන ගැටලුවක් ආවේ මේ ඔබතුමිය ඒ කියපු කාරණේ සම්බන්ධව දැන් ඔබතුමිය වැඩ බලන තනතුරක ඉඳලා තමයි ඊළඟ තනතුරට උසස් වීම එන්නේ. ඒතකොට ඒ තනතුරු දෙකම ඇත්තටම මේ වේකන් නේද? ඒ තනතුරු දෙකම දැන් ඒ කියන්නේ ඔබතුමිය එතකොට දැන් ඔබතුමිය කලින් දරූ තනතුරට වැඩ බලන තනතුරට ස්ථිර කෙනෙක් ගත්තද? නැත්නම් ආයෙ තව වැඩ බලන කෙනෙක්ද දැන්? ස්ථිර. ඊට පස්සේ ඔබතුමිය අතෙන්ට ආවා. දැන් ඔය විදියට දැන් ආයතනේ ගත්තොම දැන් මෙන්න මේ තනතුරු ප්‍රමාණය මෙච්චර පුරප්පාඩු පවත්වාගෙන ගියේ ඇයි ජෙනරල් මැනේජර් ඔබතුමාට අදහසක් ඇති නේද? ඔව් සමහර තනතුරු වලට මේ අපේ මිෂන් පෝස්ටිං වලට ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම යම් චක්‍රයක නිකුත් වුණා මේ බඳවා ගැනීම එළියෙන් බඳවා ගැනීම අත්හිටවලා තියෙන සහ උසස් වීම ලබා දීම සම්බන්ධයෙන් අපිට අනුමැතින් ගන්න ප්‍රමාදතාවයක් තියෙනවා. දැන් අපි දැනට අපි අමාත්‍යාංශයෙන් අනුමැතිය ඉල්ලලා තියෙනවා උසස් වීම ලබා දෙන්න සහ පබ්ලික් එන්ටර්ප්‍රයිසස් ඩිපාර්ට්මන්ට් එකකින් අවසර ඉල්ලලා තියෙනවා. විශේෂයෙන්ම MA කැටගරිස් අපේ වේකන්සිස් 40ක් පමණ තියෙනවා. ඒකට බඳවා ගැනීම සඳහා. ඒ වගේම මෑතක් වෙනතුරුම ස්ටේ ඕඩර් එකක් තිබුණා සහකාර කළමනාකාර තනතුරට පත් කර ගැනීම සම්බන්ධව මෑතකදී තමයි නඩුව අවසන් වුණේ. දැන් ඒ පත්වීම කළාද තියෙන්නේ?
දැන් අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලලා තිබෙනවා අපි සම්මුඛ පරීක්ෂණ කැඳවන්න. දැන් එක වැඩ බලන තනතුරක ඉඳලා තවත් එහෙම කවරක් තනතුරකට පත් කරන්නට කලින් නේද? ඒකට දැන් වැඩ බලන තනතුරක තියෙන මම නිකම් පොදු දැනගැනීමකට අහන්නේ. වැඩ බලන තනතුරක ඉන්න එක ඊළඟ ස්ටෙප් එකට ප්‍රොමෝෂන් වෙන්න සුසුකමක් ලෙස තියෙනවද? ආයතන සංග්‍රහයේ attended to duty කියන පදනමෙන් තමයි පත් කරලා තියෙන්නේ. එතුමියව මේ ඒ තනතුරට මේ රාජකාරී කරන්න එතුමියගේ බෑග්ග්‍රවුන්ඩ් එක බලලා විශේෂයෙන්ම එතුමිය වර්තමාන අර විශේෂයෙන්ම ගණක අධිකාරණයේදී අර අවශ්‍ය වෙන කවුන්ටිං ස්ටෑන්ඩඩ්ස් පිළිබඳව සහ ගිණුම් පිළිල කිරීමේදී වන අලුත් දැනුම මේ පරීක්ෂා එක පදනම් කරන තමයි එතුමියව පත් කරලා තියෙන්නේ. නෑ attend to duties දෙන්නේ ඒ කියන්නේ ඒ තනතුරට ඒ ලෙවල් එකේ තනතුරකට ප්‍රොමෝට් කරන්න තරම් සුසුකමක් නෑ. හැබැයි නැත්නම් ඇක්ටිං දෙන්න පුළුවන් ඩිරෙක්ට්ලි ඇක්ටිං දීලා නැහැ. මොකද ඇක්ටිං දෙන්න බෑ එතුමියට. මොකද එතුමිය එක ග්‍රේඩ් එකක් පල්ලෙහා ඉන්න හින්දා. ඒක නිසා තමයි attended to duty දීලා තියෙන්නේ. ඒක තමයි ගැටලුව මතුනේ එතන. ප්‍රකාශය කරනකොට පොඩි ගැටලුවක් මතුණා මේ. මේක විදිය සම්බන්ධව. හරි. මේ කොහොම වුණත් එතකොට දැන් SOR එකක් තියෙනවද හරියට අපේ මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් අනුමත SOR එකක් තිබෙනවා. තියෙනවා. ඒකේ කටයුතු අවසන්ද මාසය තුල ඩිස්කස් කර අදාළ ආයතනයත් එක්ක සාකච්ඡා කරා. ඒ අඩුපාඩුත් සකස් කරලා හිටන් අපිට නැවත ඉදිරිපත් කරන්න SOR එක මේ අනුමත කරගන්න. හරි. ඒ දැන් මොන ස්ටේජ් එකේ තියෙන කොච්චර කාලෙකින් මේක සම්පූර්ණ කරන්න පුළුවන් කියලා හිතනවා. අපිට හිතනවා. ගිය සතියේ අපි මීටින් එකක් තිබ්බා අදාළ ආයතනයත් එක්ක. ඒගොල්ලන්ට කිව්වා අපි අදාළ කාර්ය මණ්ඩලය අනුමත කරා ඉස්සෙල්ලාම. ඊට පස්සේ SOR එකේ තියෙන අඩුපාඩු අපිට වාර්තා කරන්න ඒ අනුව අපි SOR එක අලුතින් සකස් කරන්න කටයුතු කරනවා කියලා. දැන් කාර්ය මණ්ඩලය අනුමත කරපු එකට එකඟද? ආයතන පැත්තෙන් එකඟ වෙලා නේ තියෙන්නේ නේ? ඔව් ඒක එකඟ වෙලා තියෙන්නේ. අපි අර එතුමියන්ට කරුණු දැක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා 1264ක මේ කාර්ය මණ්ඩලයක් අනුමත කරලා තිනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් තිබ්බා 2025 2/17 එහිදී ආයතනය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සාකච්ඡා කළා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබා දීලා තිනවා. SOR එකේ යම් ගැටලු තියෙනවා සර්. ඒ සම්බන්ධයෙන් අපිට මේ ඒක සකස් කළා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කරන්න කිව්වා. ඊට පස්සේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව සලකලා බලලා ඒකේ යම් සංශෝධනයන් තියෙනවා නම් අපිට දැනුම් දෙන්නම් කිව්වා. ඒ අනුව අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා සර්. හරි. එහෙමනම් කොච්චර කාලයක් ඕනද මේ කටයුතු අවසන් කරගන්න? අපිට සති 3ක වගේ කාලයක් දෙන්න සර්. ඔබතුමීගේ පැත්තෙන් මැනේජ්මන්ට් සර්විස්. ඔව් අපිට ඉදිරිපත් කළ වහාම අපිට පියවර ගන්න පුළුවන් අනුමත කිරීම සම්බන්ධයෙන්. එහෙනම් සභාපතිතුමා මේ ඔබතුමා මැදිහත් වෙන්න වෙනවා නේද? සහ ජෙනරල් මැනේජර් මේ සාමාන්‍ය අධිකාරීතුමා හරි සභාපතිතුමා. නේද? ඒ කටයුතු අවසන් කරගන්න හැකි ඉක්මනින්. මොකද ඊළඟ ඔඩිට් ක්වයරි එකට මේක තියාගන්න එපා අපරාධේ. නේ තනතුරු නියමිත තනතුරු නියමිත විදිහට මේක කරා. ඒතොර තමයි මේ වගකීම එන්නේ. දැන් මේ වැඩ බලන තනතුරු සහ ඒ කියන්නේ යම් සුසු කම් සය පියවරයන් සම්පූර්ණ නොකරපු නිලධාරීන් සමහර ස්ටෙප් වල ඉන්න එක අර ඔය ඇඟට දැනෙන එකක් තියෙනවනේ බලපෑමක්. ඒ බලපෑමට පහසුවක්. දැන් මේක ඇතුලේ දැනෙන ඔය මොනවා කිව්වත් ඔබතුමාලා කොච්චර මේ හංගගෙන වහගෙන යන්න හැදුවා මේක ඇතුලේ දැනෙනවා යම් බලපෑමක්. හැබැයි රජයේ නේද ආයතනයක් ලෙස ඒ බලපෑමක් තියෙන්න ඕනේ. ඔබතුමා යෝජනා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහිම කමක් නැහැ දේශපාලන අධිකාරියට හරි ඒ හිටපු අයට යෝජනා තියෙන්න පුළුවන්. ඒක එන්න ඕන බලය පැවරෙන මුදල් වෙන් කරන මේ වැඩ තීරණය කරන ආකෘතියක් තියෙනවා. ඊ ආකෘතිය කරාම ඉවරයි. එතකොට නිලධාරීන්ට හැකියාව තියෙන්න ඕනේ. ඒ ආකෘතිය වැඩ කාර්යක්ෂමව කරන්න. එච්චරයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට වැඩි දෙයක් ආයතනයෙන් බලාපොරොත්තු වෙන සහ ආයතනයේ අරමුණු වලට. දැන් මේ මුළු ක්‍රියාවලියම ගත්තම ආයතනයේ පිහිටවන අරමුණ නෙමෙයි ආයතනයේ වැඩ කළා තියෙන්නේ.
ඒ සම්බන්ධව අනිවාර්ය ලෙසම ඒ අදාළ දේශපාලන අධිකාරී සහ නිලධාරීන් යම් වකීමකට බැඳෙනවා. ඒක වළක්වන්න බෑනේ. ඔබතුමාලා තමයි මේ යුගයේ ආයතනෙ මෙහෙවන්නේ. ඒක එහෙම තමයි. එතකොට මේ දැන්ට තියෙන එක නේද? දැන්ට DGM level එකේ 4ක් vacant. මැනේජර් මට්ටමේ 24ක් vacant. approved එකෙන් approved එක 45යි 24ක් vacant. සර් ඒ ගැන පොඩි අදහසක් කියන්න පුළුවන්ද? බඳවා ගැනීමේ පටිපාටි ගැටලුවක් තියෙනවා සර්. ඒක මැනේජර් කෙනෙක් වෙන්න ඇසිස්ටන්ට් මැනේජර් එකේ අවුරුදු 10ක් ඉන්න ඕනේ. එතකොට අපේ ආයතනයේ එහෙම අය දැනට දෙන්නයි ඉන්නේ. ඒ නිසා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කර අපිට අවස්ථාවක් දෙන්න අඩු ගානේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් අවුරුදු 5ක් හරි සම්පූර්ණ කරන අයට ප්‍රොමෝෂන් යන්න දෙන්න කියලා. ඒකට මේ අපි යෝජනා ඉදිරිපත් කරන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ඔබතුමා කියන්නේ ඉන්ටර්නල් කැන්ඩිඩේට්ස් පටිපාටි ප්‍රශ්න තියෙන සර්. ඔබතුමා මේ ප්‍රශ්නයක් තියෙනව නේද? විධායක සහ විධායක නොවන කාණ්ඩයක් දැන් ඔබතුමාලා යෝජනා කරනවා විධායක කාණ්ඩයකට ගන්න. මේ සහකාර කළමනාකරු සහ කළමනාකරු දෙකම සමස්ත ක්‍රියාවලියෙම ලොකු ඇනෝමලි එකක් එනවානේ. ඒක නිසානේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවකට විරුද්ධ. ඒක ගැන කියන්නේ නැතුව ඔය කතාව ඉදිරිපත් කරන්නේ. ඇත්තටම ඒක ප්‍රශ්නයක් තියෙනවා. මොකද එහෙම නැත්නම් දෙකම MM11 සර්. දෙකම MM11 ශ්‍රේණියේ දෙක ශ්‍රේණිය සහ එක ශ්‍රේණිය දෙකම. සර් ඒ කතා කරන්නේ මේ දූත මණ්ඩල කාර්ය පත් කිරීමේදී පවතින SOR එකේ ගැටලුවක් තමයි මේගොල්ලන් කනිෂ්ඨ කළමනාකරුවන්ට 2015 11 26 දින තියන මත කරේ. කනිෂ්ඨ කළමනාකරුවන්ට දෙවන ලේකම් තනතුර අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. නමුත් අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නැහැ මේ කනිෂ්ඨ කළමනාකරුවන්ට දෙවන ලේකම් තනතුර ලබා දීමට. ඔය විධායක තනතුරකටනේ එතකොට බෑ. ඒක එතකොට ඔබතුමීලාට හිතන්න වෙනවා. එතකොට මොකද රාජ්‍ය සේවයේ වෙන ගැටලුවක් මතුවෙනවනේ. හරි මේ කොහොමුණත් මේක ගැටලුව निराකරණය කළා හැකි ඉක්මනින් සම්පූර්ණ කරන්න ඕන. ඒක සති 3ක විතර කාලයක් ඔබතුමාගේ පැත්තෙන් ආවා. ඒකට කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඊළඟට ඕපන් කරලා ගන්න මේකට ඒකේ SOR එකක් තියෙනවා. ඒකේ යම්කිසි ප්‍රතිශතයක් දීලා තියෙනවා ඕපන් ගන්න. නමුත් දැන් ඒ SOR එකත් අපි සංශෝධනය කළා තව සුමාන 2ක් 3ක් ඇතුළත ආයතනයට ලබා දෙනවා. හරි. ඒ පිළිබඳව හැකියකින් කටයුතු කරන්න. ඔව් කියන්න. ඔව්. කල්පනාකරුවෝ නැහැ කිව්වනේ ඇසිස්ටන්ට් අය ප්‍රොමෝට් කරන්න. නමුත් අවුරුදු 10කට හෝ 15කට ඉස්සෙල්ලා MSc දින ළමයි සුදුසුකම් ඔක්කොම දෙන ළමයි SOR එකේ විදිහට ප්‍රොමෝට් නොකර ඊට පහළ සුදුසුකම් තියන අය වෙනම කමිටුවක් දාලා කමිටියෙන් තෝරලා ප්‍රොමෝට් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඊට පස්සේ පැවිදිච්ච කමිටු වලින් ඒ අසාධාරණ ඉවත් කරන්න කියලා තියෙනවා. තාමත් එහෙමම තමයි තියෙන්නේ. ඒකත් සලකා බලන්න වෙනවා ඇත්තටම නේද? සුසුකම් සහිත අය ඉන්නවා නම් ආයතනය ඇතුලේ. ඒක වෙන ආකෘතියක සලකා බලන්න වෙනවා. ඔබතුමී මයික් එක. සර් මම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නීති ඔය 2018 ග්‍රීවන්ස් කමිටිය කියන එක පත් කරා. ඒ අනුව තමයි සර් ප්‍රොමෝෂන්ස් දුන්නේ. ඒ ප්‍රොමෝෂන්ස් හම්බ වෙච්ච නැති අය සුප්‍රීම කෝට් එකට නඩු දෙකක් දැම්මා. FR නඩු දෙකක්. ඒ නඩු දෙකම අවුරුදු 5ක් තිස්සේ විභාග වුණා. ඒ නඩු දෙකෙන් හින්දා සර් ඇසිස්ටන්ට් මැනේජර් කැටගරි එකට ස්ටේටස් කෝ එක වෙනස් කරන්න එපා කියලා අපිට ස්ටේ ඕඩර් එකක් හම්බුණා. අවුරුදු 5ම අපි ඒ ස්ටේ ඕඩර් එකත් එක්ක ගියේ. පහුගිය දෙසැම්බර් මාසයේ අපි මේ නඩු දෙකම පැමිණිලි නඩු දෙකම ඩිස්මිස් කරව ගත්තා කොහොම හරි. දැන් මේ ප්‍රශ්නේ නැහැ සර්. නෑ දැන් ඔබතුමා පොඩි පැහැදිලි කිරීමක් ඕන. පොඩි පැහැදිලි කිරීමක් ඕන. මොකද දැන් නඩු දෙක ඩිස්මිස් කරව ගත්තා කියන්නේ ඒකේ අර කණ්ඩායම එකඟද Tamanට වෙච්ච අසාධාරණයට දැනට? නෑ සර් එතන උනේ ප්‍රශ්නේ මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නද සර්? ලොකු කාලයක් ගන්න බෑ. ඔව් නෑ ඒකේ වෙන්නේ ඒගොල්ලත් ඒ ග්‍රීවන්ස් කමිටුවට ඉල්ලීමක් කරනවා. ඒතකොට ඒ ඉල්ලීම කරන අවස්ථාවේදී ඒ අය ඒ MSc එක හෝ උපාධිය සම්පූර්ණ කරලා තිබුණේ නෑ සර්. ඒතකොට ඒ අවස්ථාවේදී සම්පූර්ණ කරන්නේ නැතුව පසුව සම්පූර්ණ කරලා නඩුව දානකොට ඒගොල්ලෝ සම්පූර්ණ කළා.
ඒතොර අර දෙන අවස්ථාවේදී සම්පූර්ණ කරපු නැති නිසා තමයි සර් ඒ නඩුව ඒගොල්ලන්ට ගෙනියන්න බැරි වුනේ. සහ අධිකරණය කිව්වා ඔවුනුත් ඒ ග්‍රීවන්ස් එකට එකඟ වෙලානේ ඒක ඉල්ලීම කරේ. ඒ අනුව ඒ නඩුව පවත්වාගෙන යන්න බැරි වුණා උන්ට. නඩු දෙකම ඩිස්මිස් වුණේ ඒ හේතුව මත. කොහොම හරි අත්‍යවශ්‍ය වෙලා තියෙනවා එතකොට මේ තනතුරු සම්පූර්ණ කරගන්න එක පුරප්පාඩු ටික. එතකොට ඒකට අභ්‍යන්තරව ඇතුළත මෙතුමා කියන කාරණේ තියෙනවා නම් නැවත වරක් ඒ කවුරුත් අපි මොකද කාට හරි අසාධාරණයක් වෙලා නැතුවම වෙන්න බෑ. හැමෝම මේ පස්සේ ඔක උපාධිය සම්පූර්ණ කරනවා හරි මොකක් හරි කියලා හිටියා වෙන්න බෑනේ. ඔක්කොම ටික මොකක් හරි නඩු නිමිත සුප්‍රීම කෝට් එකට නඩු දෙකක් ගිහිල්ලා නේද? ඒ තත්ත්වයට යනකම් ඔබතුමේ ලීගල් ඔෆිසර් විදියට මේ ලීගල් මේ ඒ සම්බන්ධ මේ DGM විදියට මේ ඒක නැවත සොයා බලලා අර ඒ කටයුතුත් එක්ක සම්බන්ධ කරලා වැඩ ටික ඉක්මන් කරන්න. ඊළඟට මට තව විශේෂ කාරණයක් තියෙනවා ගන්න කුවේට් වන්දි අරමුදල් ගිණුම සම්බන්ධව. ඒකේ නම් ලොකු එකක් නෙවෙයි. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා කතා කරගන්න. 1991 ඉඳලා 2022 12:31 දක්වා කාලය ඇතුළත මේ තිබිච්ච මේක ගත්තම කොමාරි 2023 12 වෙනි මාසේ 31 වෙනිදා වෙනකොට පොලිය ඒ කියන්නේ මුදල පොලිය සහ උපයා ගැනීම සියල්ල එකතුව බිලියන 5.1ක මුදලක් තියෙනවා. හැබැයි ඉල්ලුම් කරුවන් 948 දෙනෙක් ගැන ඒ කියන්නේ ඒකට අදාළ මුදලෙන් තමයි මේ සම්පූර්ණ මුදල වර්ධනය වෙලා තියෙන්නේ. බිලියන 5.1ක මුදලක් කාර්යාංශය සතුව තියෙනවා. දැන් ඒකට බහුවිධ ඒ මුදල පාවිච්චි කළා බහුවිධ ණය යෝජනා ක්‍රමයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් සම්බන්ධව යෝජනා වලට කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. නමුත් අපිට ඔඩිට් ක්වයරි එකේ තියෙනවා මේ මුදල තවම භාවිතා කරලා නැහැ කියලා. ඒක මෙතන ප්‍රශ්න දෙකක් මතුවෙනවා. එකක් තමයි මේ ඉල්ලුම් කරුවන් දැන් කවුරුවත්ම ඉදිරිපත් වෙන්නේ නැද්ද? මොකද අපිට තියෙන තොරතුරු වල අනුව එක්කෙනෙක් 2007 වර්ෂයේ ඉල්ලලා තියෙනවා. නමුත් එයාට දීලත් නැහැ. ඊළඟ දෙවෙනි එක තමයි මේ යෝජිත බහුවිධ ණය යෝජනා ක්‍රමය හෝ විශ්‍රාම වැටුප් ක්‍රමය කියන දෙකට දැන් තවම ක්‍රියාත්මක වෙලා නැති නිසා අහන්නේ මේ අවුරුද්දකටත් වැඩි කාලයක් මේකට එකඟද ක්‍රියාත්මක කරන්න පුළුවන්ද නැත්නම් මේ මුදල සම්බන්ධව ඔබේ යෝජනාව මොකක්ද? මම ඔකට උත්තර දෙන්නම්. මේකේ දැන් මේ ඉල්ලුම් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ කියන්නේ මුලින්ම 91 කාලේ ඉදිරිපත් වෙලා තියෙනවා හිටියා කියලා 88000 ගණක්. නමුත් ගෙවලා තියෙන්නේ මේකේ 94000 කියලා තියෙනවා 88000යි ගෙවලා තියෙන්නේ. 100%ක් වගේ තමයි දැනට ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය තියෙන්නේ. මේ මට කවුද කතා කරන්නේ කියලා? මම අනුර ලියන් වල අතිරේක සාමාන්‍ය අධිකාරී ආයතනික කටයුතු. රයිට් හරි. එතකොට දැන් අපි මේක මේ වෙලාවේ මේ ඉන්න කණ්ඩායමෙන් ඉදිරිපත් වීමක් වෙන්නේ නැහැ 948න්. ඒගොල්ලෝ කියන්නේ 75000 කියන තැනට ඇහිලා තමයි ඉල්ලීමක් කරන්නේ. 75000 දෙනෙක් එකඟ වෙච්ච තියෙන සමීක්ෂණයක් කරපු අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් තමයි ඒගොල්ලෝ ඉල්ලීම් කරන්නේ. හැබැයි මේගොල්ලන්ටත් අපිට ප්‍රූව් කරන්න බෑ මේගොල්ලෝ හිටියා කියන එක. ඒකයි තියෙන ගැටලුව. හරි. එතකොට දැන් මේ ඊට පස්සේ බහුවේද ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා මේක අපි යෝජනාව දැම්මට කැබිනට් එකෙන් අනුමත වුණේ නැහැ. බහුවේද යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න කියලා ඒගොල්ලෝ දීපු ඒ කියන්නේ අනුමත කිරීම තමයි මේක තියාගන්න පෙන්ෂන් ස්කීම් එක ඉස්සරහට ගෙනියන්න කියන එක. විශ්‍රාම වැටුප් ක්‍රමයකටනේ. ඒකට තමයි කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ පෙන්ෂන් ස්කීම් එකක් තියාගන්න කියලා අන්තිමට 2000 අපිට හම්බෙලා තියෙන 2023 දී 24 දින කැබිනට් අනුමැතියක් ඒ කියන්නේ කැබිනට් අනුමැතියෙන් එම්ෆසයිස් කරලා තියෙනවා මේක තියාගන්න පෙන්ෂන් ස්කීම් එකකට කියන එක. කාර්යාංශ අරමුදල් භාවිතා කරන්න කියලා තමයි තියෙන්නේ බහුවිධ ණය යෝජනා ක්‍රමයට. දැන් අපි බහුවිධ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාව වෙනකොට ඒ කියන්නේ මිලියන 130 මිලියන 260ක් දීලා තියෙනවා බහුවිධ ණය යෝජනා ක්‍රමයට. ඒ කියන්නේ ලෝන් අරන් තියෙන 138 දෙනෙක් සෙන්ට්‍රල් බැංක් එක හරහා. නෑ පොඩ්ඩක් පැහැදිලි වුණේ. ඒ කියන්නේ දැන් ණය යෝජනා ක්‍රමේ ක්‍රියාත්මකයිද? ක්‍රියාත්මක වෙන කාර්යාංශයේ සුබ සාධන අරමුදල් පාවිච්චි කළා තමයි මේක යෝජනා මේ බිලියන 5.1 යොදාගෙන නෙමෙයි. නෑ මේක නෙමෙයි. වෙනම එක වැඩක් තියෙනවා කියන එකනේ ඔබ. ඔව් වැඩක් තියෙනවා. මොකද ඒක තමයි කැබිනට් අනුමැතිය දීලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් තියෙනවා. විශ්‍රාම වැටුප් ක්‍රමයක් අපි සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා හඳුන්වලා දීලා තියෙනවා. හරි. නෑ මම අපේ ගැටලුව වෙන්නේ දැන් මේ බිලියන 5.1 ගෙවන්න කෙනෙක් නෑ කියන තර්කයට ආවොත්. ඔව්. දැන් ඒක වත්කමක් විදියට තියෙනවනේ. තියෙනවා. හරි. ඒකට මේක භාවිතා කළා. දැන් මට හිතෙනවා මෙන්න මෙහෙම මේ වගේ පැත්තක්. දැන් අර ඒක ප්‍රශ්නයක් මගේ ඇරලා ගියේ කොහොමද? එකක් තමයි දැන් අර
පුහුණු ආයතන කීයක් නඩත්තු කරනවද කාර්යාංශය? පුහුණු ආයතන කීයක් නඩත්තු කරනවද කාර්යාංශය? ඩොමෙස්ටික් කාර්යාංශය පුහුණු ආයතන 19ක් නඩත්තු කරනවා සර්. පුහුණු ආයතන 19ක් 19ක්. ඒ කියන්නේ ලංකාව ඇතුළත. yes. ඔව්. ඒක ප්‍රමාණවත්ද ඔය තියෙන යවන්න? ඇත්තටම සර් ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට තියෙන තත්ත්වය අනුව දැනට පුහුණුලාභී වෙන ප්‍රමාණය අනුව දැනට ඒ කියන්නේ බියුරෝ එකට අමතරව ප්‍රයිවට් අපි දීලා තියෙනවා. ඒතකොට දෙකෙන්ම ඒ ක්‍රියාත්මක කරන කාර්යය නිසා ඒ අර අච්චර ට්‍රේනින් නොකර යවුවේ ඔච්චර කලබලෙට. ඒ කියන්නේ ඒ කාර්යස ඇත්තටම ඩිමාන්ඩ් එකක් තිබුණේ නැහැ. ඒ කාලේ ඩිමාන්ඩ් එකක් තිබුණේ නැහැ ට්‍රේනින් වලට. ඒ කියන්නේ ට්‍රේනින් කියලා කියන්නේ රට යන්න. මොකද දැන් ඒ රට යන ප්‍රමාණය වැඩිලා තියෙනවා. 22 අවුරුදු කොවිඩ් එකෙන් පස්සේ ළඟ නෑ ඊට පස්සේ නමුත් එච්චර ඩිමාන්ඩ් එකක් තිබුණේ නැහැ. පුහුණුවට. ඔව් දැන් ඔය ඔබේ පුහුණු කරන අංශය දැන් තියෙන රික්වයර්මන්ට් වලට අනුව පුහුණු වීම දෙන්න සමත්ද? සර් ඇත්තටම පුළුවන්. දැන් ඇත්තටම ගත්තම දැන් තියෙන ජොබ් මාකට් එක වෙනස්. බලාපොරොත්තු වෙන විදියත් වෙනස් අපි. ගෘහ සේවිකාවන් යවන්න නෙමෙයිනේ. රටක් විදියට තියෙන වැඩේ තියෙන්නේ ගෘහ සේවිකාවන් නුපුහුණු. ඔබ මේ යවපු ආකෘතිය නම් ඒ කියන්නේ නුපුහුණු සහ ඒ කියන්නේ මොනම ආකාරයකවත් සුසුකමක් නැතු ආකෘති වල තමයි මේ යවල තියෙන්නේ. ඒකේ මේ මිනිස්සුන්ට පවුල් වලට කරන අසාධාරණයි. ඊට වඩා හොඳයි යම් විභවයක් සහිත සමාජයක් තමයි අපි රැකියාව වලට යවලා ගෙන්න ගන්න ඕන. ඒකට ඒකට යවන්න ඔබ පුහුණු අදාළ පුහුණු වීම කරන්න ඔබේ ආයතනයේ සමත්ද? ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්. සර් ඇත්තටම සමත් වෙන මොකද හේතුව අපි 2022 අවුරුද්දේ අපේ තිබ්බ ස්කිල් කැටගරි එකේ තිබ්බ 66යි. ඊට පස්සේ ඒක දෙකෙන් දෙක වැඩි වෙලා 72 දක්වා වැඩිලා තිබ්බ 24 දී. දැන් 2025 දී අපි ඒක තියාගෙන තීරණය කරලා තියෙනවා 75 වෙනකම්. ඒ වගේම කාර්යාංශයේ දැනට පුහුණු මධ්‍යස්ථාන ලංකාවේ 19ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඩොමෙස්ටික් කියන්නේ ස්කිල් කැටගරි එක ඩෙවලොප්මන්ට් කරන්න අපි විදේශ සේවා නීති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 8කුත් විදේශ සේවා නීති කාර්යාංශයෙන් බාහිර කියන්නේ ප්‍රයිවට් පුහුණු මධ්‍යස්ථාන 33කුත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ නිසා අපි NUK level 3 සර්ටිෆිකේට් එක හරහා ස්කිල් ලේබර්ස් කැටගරි එක පුරුදු කරනවා. ඊට අමතරව ජපාන්, ඊශ්‍රායල්, කෙයාගිව විශේෂයෙන්ම කෙයාගිව කැටගරි සඳහා අපේ සෙන්ටර්ස් 12ක් තියෙනවා. ඒ වගේම බාහිර සෙන්ටර්ස් තියෙනවා 14ක්. ඒ නිසා පුහුණුම සම්බන්ධ ඇත්තම කාර්යසී ඉතාමත් හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මගේ යෝජනාව තියෙන්නේ කෝප් එක විදියට මේ අපි ඇත්තටම මේ නුපුහුණු ශ්‍රමිකයන් යවන වැඩේ වෙනුවට අපි මේක දැන් මුළු යෝජනාවම ආවේ ඒකනේ. හරිද? මේ පරීක්ෂණේ ඒ ක්‍රියාවලින් සියල්ල නතර වෙලා හරියට පුහුණු කරපු නේද? වගකීමක් සහිතව ජනතාව අපිට යවන්න ඕන. ඒකනේ ආයතනයේ අපේක්ෂාව අපේ ආයතනයේ වගකීම ඒක. ඒ වෙනුවෙන් අර මුදල යොදා ගන්න පුළුවන් නම් එහෙම කළා ওই පුහුණු මධ්‍යස්ථානවල අවශ්‍ය පහසුකම් මම කියන්නේ සභාපතිතුමා ඔබතුමාලා මැදිහත් වෙලා ඔය පුළුවන්ද මම හිතන්නේ ඔබතුමාගේ පැත්තෙන් අදහසක් දෙන්න. සභාපතිතුමා අපි 2025 වර්ෂයේ ඉඳලා අපි සැලසුම් කරනවා මේ පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණය වැඩි කරන්න. අපගේ DGM මහතා පැහැදිලි කර විදිහට අපි හඳුනාගත් පහසුකම් ප්‍රශ්නයකුත් තියෙනවා. අපි ගත්තොත් ඩොමෙස්ටික් වර්කර් ට්‍රේනින් ෆැසිලිටි එකක් ගත්තොත් ඉතින් ප්‍රයිවට් ආයතනයක් කරන සහ බීරෝව කරන අතර කරන ක්‍රියාවලිය තුළ පහසුකම් ගත්තොත් ඉතා විශාල පරතරයක් තියෙනවා. ඒකෙදී සහ අපි ස්කිල් කැටගරීස් තව අලුත් කැටගරීස් හඳුනා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. මේ ලෝකයේ තියෙන අලුත් ආර්ථික වෙළඳපොළත් එක්ක රැකියාව වෙළඳපොළත් එක්ක නර්සින් කැටගරීස් ටෙක්නිකල් ට්‍රේනින් කැටගරීස් ගත්තොත් ඊළඟට කොරියාවේ ඉල්ලුම් තියෙනවා අලුතෙන් කතා කරමින් යනවා කියන්නේ ඔටෝමොබයිල් ඉංජිනේරින් කැටගරීස් වල පේන්ටර් ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් වගේ කැටගරීස්. එතකොට අපි සැලසුම් කරගෙන ඉන්නවා නයිටා VTA ගැට ගහගත්ත දියුණුව නියන්ත්‍රණයකට යන්න. ඒකෙදී බියුරෝ විදියට මේකෙදී ඔබතුමා යෝජනා කරපු එකට මම පුද්ගලිකව එකඟයි. අලුත් තැනකට මේක එලිවේට් කරලා වඩා විධිමත් යාන්ත්‍රණයකට යන්නත් පුළුවන් කමක් තියෙනවා නම් වඩා හොඳයි කියන එක මගේ විශ්වාසය. හරි අපි එහෙම වුණොත් ඔබතුමාලා පැත්තෙන් මේක මේ යෝජනා මේ දැන් දිගින් දිගටම ඔඩිට් ක්වයරි එකකට ලක් වෙන එක තේරුම් ගන්න නැහැ දැන් අවුරුදු 30 ගාන නේද? ඒක නිසා මේ මුදල සම්බන්ධව නිශ්චිත තීරණයක් අරගෙන තවදුරටත් ගෙවන්න අය නැත්තම් නේද?
ඒක කෝපරේට් ප්ලෑන් එකට ඇතුළත් කරලා ඒ මුදල භාවිතා කරන්නේ කොහොමද කියලා අදාළ නිශ්චිත ක්‍රමේ යාන්ත්‍රණ භාවිතා කරලා මේ කටයුතු කරන විදිහ අපි හිතනවා මේ වගේ මේ මුදලක් ආයි මහජනතාවට සේවාවක් වෙන දෙයකට යොදා ගන්න කියන ඉල්ලීම අපේ පැත්තෙනුත් කරනවා. සෞතුවා මීට කලින් මේ 2008 වර්ෂයේ ඉල්ලීමක් කරලා තිබුණානේ ડોකියුමන්ට් සම්පූර්ණ කරපු කෙනෙක් මේක ගෙවන්න කියලා. එයාගේ ඉල්ලීම 2007 වර්ෂයේ ඒක තමයි මම මේ මතක 2008 ජුලයි 14 එයා ඉල්ලලා තියෙන රංජිත් වර්ණකුලසිංහ මේ සම්බන්ධයෙන් මොකද්ද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඇයි ඒක ගෙව්වේ නැත්තේ කියලා. ආර් වර්ණකුලසිංහ නේද? සර් මිස්ටර් රංජිත් වර්ණකුල සූරිය වර්ණකුලසිංහ නේද? ඔව් වර්ණකුලසිංහ සිංහ ඔව් එයා ඉල්ලලා තියෙනවා එයාගේ තියෙන්නේ හාමු පුතාගෙන් ලද ලියුමකුයි ඒව භාෂාවෙන් තියෙන ලියුම මම ඒ ලියුම් ඔක්කොම පරිවර්තනය කරලත් බැලුවා. එයාට 75000ක වන්දිය ගෙවන්නවත් ඒක ප්‍රමාණවත් නෑ එයා ඉදිරිපත් කරන ડોකියුමන්ට්ස් ටික. එන්න එතනයි ගැටලුව තියෙන්නේ. මේක තහවුරු කරන්න අවශ්‍ය ලේඛන මොනවද? ඒ කියන්නේ එයා හිටියා සේවය යෙදුණා කියලා තහවුරු කරන්න අවශ්‍ය කරන ලේඛන. ඒ කාල පරිච්ඡේදයකුත් තියෙනවා 1990 අගෝස්තු 1 වෙනිදා ඉඳන් 1991 මාර්තු 2 ඇතුළත කුවේට් වලින් බැහැර වෙලා තිබෙන්නත් ඕන. අනික යුද්ධයට කලින් ආපු කෙනෙක් මට මතකයි මේ ඔය නම. ඒ කියන්නේ යුද්ධයට කලින් ආපු කෙනෙක් කියන එක තමයි තියුනේ තැන. මොකද යුද්ධයට තමයි මේ අපි වන්දි ගෙවන එක කරන්නේ. මොකද යුද්ධයට කලින් ආපු කෙනෙක් කියන්නේ තමයි සටහන්ලා තිබුණේ. ඔබතුමන් ළඟ પાස්පෝර්ට් නැද්ද? අදාළ කාලයේදී ඒ අදාළ රටේ හිටියා ඊට පස්සේ මෙහෙට ආවයි කියලා ඒ තොරතුරු ඉදිරිපත් කළා නැද්ද? ඉදිරිපත් කළේ නැහැ මට මතක හැටියට. travel movement document මුත් තිබුණේ නැහැ. ඒක සිදුවීමට කලින් මේ ලංකාවට ආපු කෙනෙක් විදියටද? අනිවාර්යෙන් ඔව්. හරි ඒක තමයි. එතනින් ඒකේ සිදුවීමක් විදියට මේකට මේ කරලානේ ඒක ගැටලුවක් නැහැ. හරි. එතකොට අපි හිතනවා ඒ වන්දි අරමුදල සම්බන්ධව සාකච්ඡාවත් ඇත්තටම ඊළඟ ඔඩිට් වාරියට එන්න නොදී නේද? මේ අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම.